right. ඔන්න ඔතනින් manual data processing වලදී තියෙන drawbacks එක මහ ලොකු ඇත්තටම දෙයක් නෙමෙයි නිකන් සරල දේවල් හිතලා ලියන්න පුළුවන් දේවල්. මහ ලොකු දේවල් නෙමෙයි. right. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් කතාවක් කියනවා. Do we want internet? මොකද උත්තරේ? Yes. Definitely yes. ඉන්ටර්නෙට් නැත්තම් මේ ලෝකේ පවතින්නේ නැති තරම්. අර මේ ලෝකෙ තප්පර ගානකට ඉන්ටර්නෙට් නැති වුණොත් ලෝක ආර්ථිකේ වැටෙනවා. හරිද? එහෙම කියලා දෙන්න. ලෝකෙ ඉන්ටර්නෙට් තප්පර 4කට නැති වුණොත් ලෝකෙම ලෝක ආර්ථිකේ කඩන් වැටෙනවා. ආයි ලෝකෙ ඉවරයි එතනින් එහාට. හරිද? ඒක ඒ තරම්ම වැදගත් එක්කෙනෙක් මේ ඉන්ටර්නෙට් කියලා කියන්නේ. අද කාලේ ඔයාලට ඉන්ටර්නෙට් නැතුව ගොඩාක් දේවල් කරන්න බෑනේ. එහෙනම් අද කාලේ ඉන්ටර්නෙට් කියන එක සාමාන්‍ය මිනිස්සෙකගේ මූලික අවශ්‍යතාවයක්. දැන් අපි දන්නවා මිනිස්සෙකගේ මූලික අවශ්‍යතාව මොනවද? ආහාර, ඇඳුම්, නිවාස ඕවනේ. ඒක මූලිකම. අර ඊට පස්සේ තව සෙට් එකක් තියෙනවනේ. මම එහෙම නම් වශයෙන් දන්නේ නැහැ. ඒක මට මතකයි කොමර්ස් වලත් ඒ කාලේ මට මතකයි ඕලෙවල් කොමර්ස් වලත් තිබ්බ පොඩ්ඩක්. මේ ඒ වගේ වෙනවා දැන් ඉන්ටර්නෙට් කියන එකත් ඔය මූලික අවශ්‍යතා ගණයට ඇවිල්ලා. අද කාලේ එඩියුකේෂන් එකත් ගොඩක් දුරට ඔන්ලයින් ගිහිල්ලා තියෙන්නේ. ගොඩක් දුරට ඔන්ලයින් අනිවාර්යව වාඩි YouTube එක පාවිච්චි කරලා හරි ලයිව් ක්ලාස් එකක් හරි බලන්න ඉන්ටර්නෙට් ඕන. හරිද? ඒ වාර්තාව මොනාරි මාගර ගොසිප් එකක් බලන්න හරි ෆිල්ම් එකක් බලන්න හරි software එකක් download කරන්න හරි software එකක් use කරන්න හරි cloud use කරන්න හරි මොනා කරන්නත් දැන් ඉන්ටර්නෙට් ඕන. අද කාලේ ඉන්ටර්නෙට් නැහැ කියන්නේ ඉවරයි. මම දන්නේ මට නම් ඉන්ටර්නෙට් නැතිනොත් මම වැඩ කරගෙන ඉවරයි. මට ඉන්ටර්නෙට් හරිද? ඒ තරම් ඉන්ටර්නෙට් අපේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙනවා. දැන් මේ කියන්න හදන්නේ development of the internet. මේ ඉන්ටර්නෙට් එක කොහොමද හැදුනේ? මේ කියන්නේ සම්පූර්ණ history කතාව මෙතන නැහැ. මම නිකන් point form එකෙන් දාලා දෙනවා ඉන්ටර්නෙට් එක කොහොමද මේ develop වෙලා ආවේ කියන එක point form එකෙන් මම පොඩ්ඩක් දාලා දෙනවා මෙතන. හරිද? කොහොමද මේ ඉන්ටර්නෙට් එක හැදුනේ කියන්නේ. හරිද? දැන් අද කාලේ ඉන්ටර්නෙට් කියන්නේ ඇත්තටම නිකන් අපිට ඉන්ටර්නෙට් කියලා මෙහෙම පෙන්වන්න බෑනේ. කියන වාට කියලා කියනවා මේ තියෙන ඉන්ටර්නෙට් කියලා පෙන්වන්න පුළුවන්. බෑනේ. ඉන්ටර්නෙට් එක කියන්නේ නිකන් ජාලවල එකතුවක්. නෙට්වර්ක්ස් ටිකක් තියෙනවා. ඒ නෙට්වර්ක්ස් ටික ඔක්කොම එකට එක්ක අහු වෙලා ඉන්නේ. ඔක තමයි ඉන්ටර්නෙට් කියලා කියන්නේ. අන්තර්ජාලය කියලා කියන්නේ. හරිද? සරලව. හරි. දැන් බලන්න මෙන්න මෙහෙම මෙහෙමදී the development of the internet is a fascinating journey that spans several decades and involves contributions from many individuals and organizations. So මෙයා දශක ගාණාවක් තිස්සේ දියුණු වෙච්ච එකක් මේ ඉන්ටර්නෙට් කියලා කියන්නේ. දැන් අද වෙනකොට දියුණු තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා ඉන්ටර්නෙට් කියන එක නා සහ මේකට තොර එක එක පුද්ගලයන්ගේ සහ සංවිධානවල දායකත්වයක් හම්බෙලා තියෙනවා ඉන්ටර්නෙට් එක සාමාන්‍යයෙන් මේකක් එහෙම දියුණු වෙන්නේ කට්ටිය මිනිස්සු කම්පැනිස් එක ඩෙවලොප් කරනවා ටික ටික. හරිද? මේ ඉන්ටර්නෙට් එකට එන්න සාමාන්‍යයෙන් early theories and concepts ගත්තොත් ඒ කියන්නේ මුල්ම කාලේ මේ ඉන්ටර්නෙට් එක ගැන තිබ්බ concepts සහ theories ගත්තොත් ඔගේ ප්‍රධානම theory එකක් තමයි මේ packet switching කියලා කියන්නේ. හරිද? අපි කතා කරන්න හදන්නේ මේ ඉන්ටර්නෙට් ගැනනේ. ඉන්ටර්නෙට් එක අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක පෙන්නන්නේ මෙහෙම cloud එකක තියෙන. ඉස්සරහ networking පාඩම් වලත් අපිට මේවා තියෙනවා ඉගෙන ගන්න මේ ඉන්ටර්නෙට් එක. අපිට ඉන්ටර්නෙට් එක සංකේතකින් පෙන්වන්න කිව්වොත් අපි වගේ cloud එකක් ඇතුළේ තමයි පෙන්වන්නේ. වලාකුලක් ඇඳලා ඉන්ටර්නෙට් කියලා එක තමයි පෙන්නන්නේ. හරිද? මේ ඉන්ටර්නෙට් එක හැදෙනකොට මේ ඉන්ටර්නෙට් එකේ තිබ්බ එක ප්‍රධාන concept එකක් තමයි packet switching කියලා කියන්නේ. මේක තාමත් use වෙනවා. හැබැයි මේක ගොඩක් පරණ concept එකක්. packet switching. හරිද? මේකට සිංහලෙන් දීලා තියෙන්නේ packet switching තමයි මේක සිංහලෙන් කියන්නේ packet මාරු කිරීම කියන එක. හරිද? right. බලන්න මෙන්න මේව කියනවා මේකේ මේ packet switching කියන concept එක ගත්තොත් මේ crucial for data transmission on the internet. අපි දන්නවා ඉන්ටර්නෙට් එක ඇතුලේ දත්ත ගමන් කරන්නේ කොහොමද? දැන් පාරේ වාහන ගමන් කරන්න රෝද පාවිච්චි කරලා ගමන් කරනවා. අහසේ යද්දී යා පෙතිකර තල කරකවල හුලම් බලේ පාවිච්චි කරලා ආහසේ යන අරංගන. ඒ වගේ ඉන්ටර්නෙට් කියන එක නේ ඇතුලේ කියන්නේ නෙට්වර්ක්ස් ඇතුලේ data කොහොමද ගමන් කරන්නේ? දැන් මම මෙහෙම කරලා PDF එකක් යවනවා හිතන්නකෝ. මම දැන් WhatsApp එකෙන් ඔයාගොල්ලන්ගේ group එකට මම PDF tut එකේ PDF එකක් දානවා. දැන් ඒ tut එක ඔරිජිනලි මගේ phone එකේ එන්නේ තියෙන්නේ. මගේ phone එකේ තියෙනවා. මම ඔයාලගේ WhatsApp group එකට share කරාට පස්සේ ඔයගොල්ලෝ download කරාම ඔයාලගේ phone එකෙත් ඒක තියෙනවා. හරිද? ඒතර කොහොමද අර මගේ phone එකේ තිබ්බ එක ඔයාලගේ phone එකට යන්නේ? ඕක තමයි packet switching කියන්නේ. සරලව. හරිද?
ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක ඇතුලේ data එකක් ගමන් කරන්නේ packets විදියට. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ නිකන් මෙන්න මේව දෙයක් සරල අදහස නිකන් ගත්තොත් දැන් මෙතන මේ වගේ මොකක් හරි data එකක් තියෙනවා කියලා හිතන්න. හිතන්න මෙතන මොකක් හරි text document එකක් තියෙනවා කියලා මෙහෙම. හිතන්න නිකන් හිතන්න abc.txt කියලා එකක් තියෙනවා. හරි? මේ ඉන්ටර්නෙට් එකෙන් මෙයා මම මේ සරල අදහසක් දෙන්නේ මොකද මේක එක්සැක්ට් ආන්සර් එක නෙමෙයි පැකට් ස්විචින් කියන්නේ ලොකු මාතෘකාවක් කතා කරන්න තියෙන. හරි අපි නෙට්වර්කින් පාඩුවේදී පොඩ්ඩක් කතා කරන්න තියෙනවා මේක ගැන. ඒත් මහ ලොකුවට නෙමෙයි. කරන්නේ මේ සම්පූර්ණ ෆයිල් එක නිකන් හිතන්නකෝ මෙයා ඔය මෙගාබයිට් 5ක විතර ෆයිල් එකක් කියලා නිකන්. MB 5ක විතර ෆයිල් එකක් කියලා ගත්තා. මෙයා මොකද කරන්නේ? මෙයාව කඩනවා පැකට්ස් වලට. මේ වගේ. පොඩි පොඩි පැකට්ස් වලට කඩනවා මේ. මේවට අපි කියනවා මේවා මේ තියෙන data packets. අපි මේවට කියන්නේ data packets කියලා. දත්ත packet to data packets. මේ data packets විදිහට කඩලා තමයි මේක ඉන්ටර්නෙට් එක හරහා ඔයගලන්ට මම නෙට්වර්කින් පාඩමේදී වීඩියෝ එකක් පෙන්නනවා. ඒ වීඩියෝ එකේදී ඔය ඉන්ටර්නෙට් එක ඇතුලේ මේවා ගමන් කරන විදිය ලස්සන ඇනිමේෂන් එකකින් පෙන්නනවා. මම දැන් ඕවා පෙන්නන්න යන්නේ නෙට්වර්කින් පාඩමේදී පෙන්නන්නම්. ඒක ලස්සනට data packet කොහොමද ගමන් කරන්නේ? data packet හැදෙන්නේ කොහොමද? ගමන් කරන්නේ කොහොමද? ඒගොල්ලන්ව අයිඩෙන්ටිෆයි කරගන්න කොහොමද ඉන්ටර්නෙට් එක ඇතුලේ ඒක ඇනිමේෂන් වීඩියෝ කියනකට පෙන්නන්න මම නෙට්වර්කින් තව කල් තියෙනවා ඒකට. તો සරල මතක තියාගන්න අදාළ මොන හරි data එකක් තියෙනවා නම් එයාව data packet වලට වෙන් වෙනවා. පොඩි පොඩි data packets වලට වෙන් කරනවා. වෙන් කරලා මේ data packets තමයි ඉන්ටර්නෙට් එක ඇතුලේ ගමන් කරවන්නේ. ආයේ data packet ටික අපේ destination එකට ආවට පස්සේ ඒ data packet ආයි assemble වෙලා original data එක create කරන එක තමයි. ඒතර මේක මේ තත්ත්වයටපත් වෙලා ආයි destination එකේදී මේක මේ තත්ත්වෙට පත් වෙන එක තමයි වෙන්නේ. ඒ අතරමැද ට්‍රාන්ස්මිෂන් එකේදී මේ data packets තමයි තියෙන්නේ. ඇත්තටම මෙහෙම එක්කෙනෙක් නැහැ. මෙහෙම එක්කෙනා ඉන්නේ sender ගේ පැත්තේ සහ receiver ගේ පැත්තේ විතරයි. හරි? ඉන්ටර්නෙට් එක ඇතුලේ මේවා data packets ටිකක් විතරයි. හරි? ඔක තමයි මේ packet switching කියලා කියන්නේ. packets විදිහට දත්ත මාරු කිරීම කියන මේ තීරණ මාරු කිරීමේ සංකල්පය අන්තර්ජාලය ඔස්සේ සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමය. ඒතර මේක සාමාන්‍යයෙන් මේ දියුණු කරලා තියෙන්නේ පෝල් බර්න් මේ රෑන්ඩ් කියන කම්පැනි එකේ හිටිය පෝල් බර්න් කියන කෙනා සහ ඩොනල්ඩ් ඩේවිස්. එයා මේ නැෂනල් ෆිසිකල් ලැබොරටරි එකේ ඇමරිකාවේ මම හිතන්නේ මේ හිටිය පුද්ගලයෝ දෙන්නෙක්. මෙන්න මේ දෙන්න තමයි විශේෂයෙන් මේ පැකට් ස්විචින් කියන concept එක දියුණු කරන්න වැඩ කරලා තියෙන කට්ටිය. ඔයා මතක තියාගන්න ඕන එකක් නෑ. ඔයගොල්ලෝ විභාගේ අහන්නේ නැහැ පැකට් ස්විචින් දියුණු කරේ කවුද කියන එක අහන්නේ නැහැ. මම ඔය නිකන් හිස්ටරි එක නිකන් දාලා තියෙනවා. හරි. ඔයගලන්ට ඔය නම් වශයෙන් මතක තියාගන්න කට්ටිය ඉන්නවා දෙවෙනි පාඩමේදී. අන්න ඒවා මතක තියාගන්න ඕනේ. මේවා එහෙම මතක තියාගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මේවා නිකන් මේ හිස්ටරි එක දැනගන්න මම දාලා තියෙනවා. හරි. ඒතර මේක දියුණු කරලා තියෙන පෝල් බර්න් මිනිස්සෙක් සහ ඩොනල්ඩ් ඩේවිස් කියන කට්ටිය. පෝල් බර්න් රෑන්ඩ් කම්පැනි එකේ හිටියේ ඩොනල්ඩ් ඩේවිස් ෆිසිකල් ලැබොරටරි එකේ හිටියේ. නැෂනල් ෆිසිකල් ලැබොරටරි. හරි. ඊට පස්සේ මෙන්න අපිට දැන් වැදගත් එක්ක ඉන්නවා ආපා. ආපා. අර මේ පැකට් ස්විචින් කියන concept එක. ඊට පස්සේ අපිට ඉන්නවා මේ ආපා කියලා එකක්. කවුද මේ ආපා කියලා කියන්නේ? මේ ආපා කියන්නේ කෙටි යෙදුමක්. හරිද? බලන්න මේකේ long form එක අපිට දීලා තියෙනවා. මොකද්ද? Advanced Research Projects Agency කියන එක. හරිද? Advanced Research Project Agency කියන එක තමයි ආපා කියලා කියන්නේ. හරිද? මේක කම්පැනි එකක් US වල තියෙන. US වල ඩිෆෙන්ස් ඩිපාර්ට්මන්ට් එකට කියන ආරක්ෂක අමාත්‍යාංශයට අයිති එකක්. ඕක මම දැන් තියෙනවද දන්නේ නැහැ ඒ කාලේ. හරි? අයිති මේ ඒජන්සි එකක් තමයි මේ ආපා කියලා කියන්නේ. හරිද? මේ දින උසස් පර්යේෂණ ව්‍යාපෘති නියෝජිත ආයතනය පිළිබඳ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පිහිටුවන ලදී. හරිද? ඒතර ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයිති ඒජන්සි එකක් තමයි මේක. Advanced Research Project Agency කියලා කියන්නේ. මෙයා දැන් ඇයි මේ ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්නේ? මෙයා ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්න හේතුව තමයි මේ ඊළඟට වෙන්නදී. හරිද? ඊළඟට ඉන්නවා අපිට ARPANET කියලා එකක්. හරිද? ARPANET. ආපා වලින් ඊට පස්සේ තියෙනවා ආපා අර කෑලිවෙම තමයි ඊට පස්සේ net කියලා එකක් එනවා. දැන් net කියලා කියන්නේ ජාලය කියන එක network කියන එකට කෙටි යදුමන්නේ net කියලා කියන්නේ. ARPANET කියන්නේ මේ නිකන් ආපා එකේ net එක. ආපා එකේ ජාලය වගේ අදහසක් තමයි ඔය තියෙන්නේ. හරිද?
ඔය යට ලෝගෝ එකක් දාලා තියෙන ආපනෙට් කියලා මෙන්න මෙතන. හරිද? මෙන්න මේක තමයි ලෝකෙ පිළිගන්න විදිහට ඉන්ටර්නෙට් එකේ ඉන්ටර්නෙට් කියන ඉන්ටර්නෙට්ම නෙමෙයි මේ ලෝකෙ හැදෙච්ච පළවෙනි නෙට්වර්ක් එක. ජාලය. විදිහට සලකන්න මේ ආපනෙට් කියන එක නම 1969 හදපු එකක්. ඒ සාමාන්‍ය ඉන්ටර්නෙට් කියන්නේ මහා ලොකු ඈත කාලේ ආව එකක් නෙමෙයි පොඩක් 1970 69 වගේ කාලේ. අපේ අම්මලා තාත්තලා ඉපදුන අවුරුදු විතර. ඒ කාලේ වගේ තමයි ඔය ඉන්ටර්නෙට් කියන එක එන්නේ ලෝකෙට හරි. ලංකාවට නෙමෙයි ලෝකෙට. ලංකාවට එන්නේ ගොඩක්ම ඈතනේ. මේ හරිද? ඒතර ARPANET කියන්නේ the first network ARPANET the precursor to the internet. කියන්නේ මේකේ අපි කියන්නේ precursor කියන්නේ අර මුල්ම තැනත්තා වගේ එක්කන. අපි කියන්නේ පූර්වගාමී මොකක් හරි ආගෙන මූල පටන් ගත්තේ ඕකෙන් ඉන්ටර්නෙට් කියන පුරෝගාමී කියන අදහස. හරි? precursor to the internet was established බලන්න connecting for research institutions. ඇමරිකාවේ තිබ්බ රිසර්ච් ඉන්ස්ටිටියුට් 4ක් නෙට්වර්ක් කරලා තමයි ඔය ARPANET කියන එක කෙනාව ඩෙවලොප් කරලා තියෙන්නේ. හරි මොනවද මේ ARPANET හදන්න මේ ලින්ක් කරපු ඩිපාර්ට්මන්ට් 4? පළවෙනි එක තියෙනවා UCLA කියලා එකක්. ඒතර මේ ARPANET එකට ලින්ක් වෙච්ච ඩිපාර්ට්මන්ට් 4 UCLA කියලා ඒ රිසර්ච් ඉන්ස්ටිටියුට් එකකුයි ඊට ස්ටැන්ෆෝඩ් කියලා එකක් තියෙනවා. ස්ටැන්ෆෝඩ් ඊට පස්සේ තියෙනවා UC Santa Barbara ඊට පස්සේ තියෙනවා University of Utah මම UOU කියලා දාන්න University of Utah කියලා එකක් තමයි තියෙන්නේ. ඔන්න ඔය කියන රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් 4 ලින්ක් කරනවා එක නෙට්වර්ක් එකකට. එතකොට මේගොල්ලන්ට මෙසේජ් යවා ගන්න විස්තර ෂෙයා කරගන්න පුළුවන්. ඇත්තටම මේක උනේ ඔය ඒ කාලේ යුද්ධ කාලේ මේ යුද පණිවිඩ හොමාරු කරගන්න පරීක්ෂණයක් විදියට. හරි ආරක්ෂක අමාත්‍යාංශය නැත්නම් නිකන් ඕකක් හදන්නේ නැහැනේ. ඩිෆෙන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් එහෙම දෙයක් කරන්නේ යුද තත්ත්වයකදී තොරතුරු දැන් තව උස්සන් යන්න බෑ තියෙන දැනට නෙට්වර්ක් එකක් තිබ්බහම හොමාරු කරගන්න ලේසි. තව කෙනෙක් අතරපත් වෙන්නේ නැහැ. දැන් මෙසේජ් එකක් අරන් එන එක ත්‍ස්තවාදී අල්ලක් ගත්ත මෙසේජ් එක යනවනේ. ඒතර නෙට්වර්ක් එකක් හදලා ඩෙවලොප් කරාම අපිට යුද කටයුතු මේ මැසේජ් අර රහසිගත පණිවිඩ වගේ දේවල් මොකද ඒ කාලේ හැකින් දන්නේ නැහැ මේක හදන කාලේ. ඒතර හැක් කරනවා කියන එක ගැන කවුරුත් හිතන්නේ නැහැ ওই කාලේ. ඒ කාලේ රිස්ක් එකම තියෙන්නේ තොරතුරු අපි අරන් ඇති අරන් එන එක උස්සලා අරන් ගියොත් තොරතුරු අනිත් උන්ගේ අතට යනවා. දැන් කාලේ මේකක් තිබ්බත් බය යවන්න හැක් කරන්න පුළුවන් නේ. හරි ඒ කාලේ මේ ඉන්ටර්නෙට් හොයා ගන්න කාලේ. ඒතකොට හැකින් කියන එකක් දන්නේ නැහැ මේ ලෝකෙ මිනිස්සු. හරි. රයිට්. එතන මෙන්න මේ කියන රිසර්ච් ඉන්ස්ටිටියුට් යුනිවර්සිටිස් සමහර රිසර්ච් ඉන්ස්ටිටියුට් වගේ ලින්ක් කරලා තමයි මෙන්න මේ ARPANET කියන ලෝකේ පළවෙනි නෙට්වර්ක් එක ඩෙවලොප් කරන්නේ. හරි ඒතර කවුද මේකට ස්පොන්ස් කරන්නේ? මේ ARPA කියන ඒජන්සි එක. ඒක කාටද අයිති? ඇමරිකාවේ ඩිෆෙන්ස් ඩිපාර්ට්මන්ට් එක ආරක්ෂක අමාත්‍යාංශයට. හරි. රයිට් ඔය ARPANET තමයි ඇත්තටම නිකන් ඉන්ටර්නෙට් එකේ නිකන් අර තාත්තා. ඉන්ටර්නෙට් එකේ මුල්ම එක්කෙනා. මහා සීයා වගේ එක්කෙනා මෙයා. දැන් ඉන්නේ ගොඩක් දියුණු එක්කෙනෙක්. හරි රයිට් ඔය ARPANET කියන මේ නෙට්වර්ක් එකේ ලෝගෝ එක තමයි ඔයගලන්ට ඔය දීලා තියෙන්නේ. ඊට පස්සේ ඒක දාලා තියෙනවා පළවෙනි මැසේජ් එක ආපු දෙන්නේ the first message was sent from UCLA to Stanford on 29th of October 1969. 1969 ඔක්තෝබර් 29 වෙනිදා තමයි මේ UCLA වල ඉඳන් ස්ටැන්ෆර්ඩ් කියන ඒජන්සි යුනිවර්සිටි එකට මැසේජ් එකක් යවලා තියෙනවා. හරි ඊට පස්සේ මේ ඊමේල් ඊට පස්සේ ඔය ටික ටික දැන් ඉන්ටර්නෙට් එක දියුණු වෙලා යද්දී ආයි දියුණු වෙලා ආපු එකක් තමයි ඊමේල් කියන්නේ. ඒකත් ඇත්තටම ඊමේල් පරණ එකක්. ඊමේල් කියන්නේ දැන් ඇත්තටම පරණ ටෙක්නොලොජි එකක්. දැන් ඊමේල් කියන්නේ ලෝකෙ වැඩි යූස් කරන එකක් නෙමෙයිනේ. ඊමේල් තාම ලංකාවේ ඔය ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන්ස් ඔෆිස් වල වගේ වැඩවලට යූස් කරාට කියන්නේ ඊමේල් මොකටද මැසේජ් එකක් යවන්න ඕන වෙන්නේ. ඉතින් මැසේජ් යවන්න දැන් ඊමේල් ඕනේ නැහැ. කියන්නේ ලංකාවේ තාම ඊමේල් කියන එක ප්‍රොෆෙෂනල් මැසේජස් වලට යූස් කරනවා. දැන් ඉස්කෝලේ නෙමෙයි ඉස්කෝලේ වුණත් සාමාන්‍යයෙන් ඔෆිසස් වල බොස් යවනවා මැසේජ් එකක් WhatsApp එකේ යවන්න නිකන් හරිනෑ වගේ. ඒත් ඊමේල් යූස් කරනවා. හැබැයි ඊමේල් කියන්නේ expired technology එකක්. දැන් ඊමේල් යූස් කරන්නේ නැහැ මැසේජ් එකක් යවන්න. දැන් instant messaging softwares තියෙනවා ලෝකේ. හරි. ඒක බලන්න මේ හොයාගෙන තියෙන 1970 ඊමේල් කියන එක. පරණයි. 69 ඉන්ටර්නෙට් හොයාගන්නේ ඉන්ටර්නෙට් කියන ARPANET හොයාගන්නේ 70 ඊමේල් හොයාගන්න. හරි
ඉතින් ඊමේල් කියන ටෙක්නොලොජි එකක් හැබැයි මෙසේජ් යවන්නත් නෙට්වර්ක් එකක් තියෙද්දි තේරෙනවද? රයිට් බලන්න මෙතන ඊමේල් ගැන කියලා තියෙනවා රේ ටොම්ලින්සන් තමයි ඊමේල් කියන එක නා හොයාගෙන තියෙන්නේ 1971 දී. කියන්නේ 70 විතර දිනු වෙන්න ඇවිල්ලා හොයාගන්න 1971 දින කාලේ. කවුද හොයාගෙන තියෙන්නේ? රේ ටොම්ලින්සන්. ඊමේල් ඔය ඉතින් ඔයාලගේ ජෙනරල් නොලෙජ් එකට හොඳයි. IT වල නම් අහන්නේ ඊමේල් හොයාගත්තේ කවුද කියලා. පේපර් එකේ අහන්නේ. ජෙනරල් නොලෙජ් එකකින් දැනගන්න ඒවා හොඳයි ඉතින් මේවා. ආපනෙට් නම් පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. ෆස්ට් නෙට්වර්ක් එකනේ ඉන්ටර්නෙට් හැදෙන්න. ආපනෙට් කියන වචනේ පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. ඒක US ඩිෆෙන්ස් ඩිපාර්ට්මන්ට් එකට අයිති කියන එකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. අර මේවා නම් අවශ්‍ය නැහැ ඔයගලන්ට ලොකු. හරි. ආපා එක ඊට පස්සේ ඒගොල්ලෝ හදන නෙට්වර්ක් එක තමයි ආපනෙට් කියන්නේ. හරි. ඒතර රේ ටොම්ලින්සන් තමයි 1971 දී ඊමේල් කියන එක හොයාගන්නේ. ඒතර මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරපු සිම්පල් ටෙක්නොලොජි එකක් වගේ මෙයා සාමාන්‍යයෙන් ඊමේල් එකක් කොහොමද තියෙන්නේ. මේක අනිත් සර්විස් එක මොකක්ද ඊමේල් අනිත් කියන්නේ මේක අනිත් අපිට කැපිලා පේන්න තියෙන ටෙක්නොලොජි එක ඊමේල්. ඒතර ඊමේල් කියන්නේ normal mail කියන්නේ අපි දැන් normal mail එක මොකද්ද කරන්නේ ලියුමක් ලියලා ලියුම් කවර් එක දාලා මුද්‍රයක් ගහලා sender address එකයි receiver address එකයි දාලා post කරාම postman ගිහිල්ලා අදාළ location එකට ගිහිල්ලා දෙනවා. ඊ කියන්නේ electronic mail. එතකොට physically mail එකක් ගමන් කරගන්නේ අපි digital devices පාවිච්චි කරලා mail හුවමාරු කරගන්න එක තමයි email කියලා කියන්නේ. ඒතර අර වගේම emails යවලා තියෙනවානේ. එතකොට සාමාන්‍යයෙන් දන්නවනේ email එකක් යවද්දී sender අපි කියනවා to කියලා දාලා කාර්ද යවන ඊමේල් එක ඊට පස්සේ from එක තියෙනවා ccc bcc තියෙනවා ඔයලෙදි ගන්නවනේ ඔය හරිද ඒවා ඔය ලෙවල්ට අහන්නේ ඒක සිම්පල් කාරණානේ ඊමේල් ගැන අපිට කියලා තියෙනවා. ඒතර මේ ඊමේල් එකක් සරලව එයා පාවිච්චි කරේ මොකද්ද? දැන් ඊමේල් එකකදී හැමෝටම ඩෙන්ටිටි එකක් තියෙන්න බෑ. ඊමේල් යූස් කරනකොට දැන් හැමෝටම තියෙනවා ඊමේල් ඇඩ්‍රස් කියලා එකක්. ඒතර සාමාන්‍යයෙන් කරේ ඒ යූසර් නේම් එකයි සර්විස් එකයි වෙන් කරන්න ඇට් ලකුණක් පාවිච්චි කරා. කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමනේ ඊමේල් එකක් තියෙන්නේ. උදාහරණයක් කරගත්තොත් savit@gmail.com සිම්පල් නේම් කියලා තමයි කියන්නේ අපි ඔක. හරි යූසර් නේම්. සෝ මෙන්න මේකට සාමාන්‍යයෙන් අපි කියන්නේ සර්විස් නේම් එක කියලා කියනවා. හැබැයි මේකේ හොස්ට් නේම් කියන එකත් යූස් කරලා තියෙනවා. මම නම් මේකට වඩාත් කැමති සර්විස් නේම් කියලා දානවා නම්. කියන්නේ අපේ සර්විස් එක අපිට අපි කියන අපේ Gmail යවන්න සර්විස් එක අපිට දෙන්නේ කවුද? Google එක. ඒතර Google එකේ mail service එක පාවිච්චි කරන තමයි අපිට Gmail එකක් හම්බෙන්නේ. දැන් සමහරවන්න තියෙන yahoo.com. කෙනෙකුල Yahoo එකේ email තමයි use කරන්නේ. හරි තමාට තියෙන hotmail.com. එක එක email services බහුතරයක් ගොඩක් අය ඉතින් Google account එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට Gmail facility එක හම්බ වෙනවා. හරි. right. ඔන්න ඔය වගේ ටෙක්නොලොජි. ඒතර මේ email වල ප්‍රධාන අදහස් තමයි user name එකයි service name එකයි at ලකුණින් වෙන් කරන ඇඩ්‍රස් ජාතියක් තමයි පාවිච්චි කරේ ඊමේල් ඇඩ්‍රස් විදියට ඊමේල් සෙන්ඩ් කරගන්න. ඒතර අපි normal physical letter එකේ senders address විදියට අපි දාන්නේ ගෙදර address නේ. ඒ ඊමේල් එකක් යවදී ඒගොල්ලන්ගේ personal email addresses තමයි අපි දාන්නේ. හරි. ඊට පස්සේ protocols and standards මේක මාර වැදගත් එකක්. කියන්නේ අපි සාමාන්‍යයෙන් මොනවා හරි internet transmission එකක් මොනවා හරි කරනවා නම් අනිවාර්යයෙන්ම කියන්නේ ඒක වෙන්න ඕනේ කොහොමද කියන එක ගන්න නීති තියෙන්න ඕනේ. කියන්නේ අපිට ඕන විදිහට දේවල් කරන්න බෑ ඉන්ටර්නෙට් එකේ. ඒක කන්ට්‍රෝල් කරන්න අපිට තියෙනවා නීති පද්ධතියක්. අපි අන්න ඒවට කියනවා ප්‍රොටෝකෝල්ස් කියලා. අපිට ඉස්සරහට ඒකත් ඔය නෙට්වර්කින් පාඩමේදී ප්‍රොටෝකෝල්ස් ಜಾති ඉගෙන ගන්න තියෙනවා. ඉන්ටර්නෙට් එකේ පාවිච්චි කරන ප්‍රොටෝකෝල්ස් ಜಾති මොනවද කියන එක. හරි. ඒතර ඒවා අපි ඉස්සරහට බලමු. දැනට මේ පාඩමේදී නිකන් කියන්නේ මේකට සම්බන්ධ ප්‍රධාන දේවල් කරුණු කාරණා ගැන විතරයි. හරිද? ඕවා ඉන් ඩීටේල් ඒ පාඩම් වලදී අපිට කතා කරන්න තියෙනවා. හරි. ඒතර ඕකේ තියෙනවා මේ protocols and standards. ඒ කියන්නේ එක සම්මතයන් සහ protocol. අපි කියනවා මේ නියමාවලින් කියලා සිංහලෙන් කියන්නේ උකට. ඒතර ඒවෙන් කරන්නේ අර transmission control කරන එක. ඒ කියන්නේ වා ඊමේල් එකක් යවනවා නම් ඒක යවන්න ඕනේ මේ විදිහට. දැන් ඔයාට ඕන විදිහට ඊමේල් යවන්න බෑ. කියන්නේ ඔයාට යවන කෙනාගේ ඇඩ්‍රස් එක නැතුව ඊමේල් යවන්න පුළුවන්ද? බෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් අර. විදියක් තියෙනවා යාන. ඔයාට කැමති ප්‍රොටෝකෝල්ස් පාවිච්චි කරලා යවන්න පුළුවන් ඒත් බෑ. ඊමේල් යවන්න ප්‍රොටෝකෝල්ස් තියෙනවා වෙනවා. අර ඒ වගේ යම්කිසි ස්ටෑන්ඩඩ්ස් සහ ප්‍රොටෝකෝල්ස් කියන જાති තියෙනවා මේවා. මේ අපිට තව එකක් ගැන කියලා දෙනවා මේ TCP IP කියන්නේත් එක ප්‍රොටෝකෝල් ස්කීම් එකක්. ඒකත් අපිට TCP IP ගැන ඉගෙන ගන්න තියෙන නෙට්වර්කින් පාඩමේදී. මෙතන Winton Cerf and Robert Kahn developed the TCP and IP in the 1970s
which became the standard networking protocol. ඒතර සාමාන්‍යයෙන් අදටත් ලෝකේ පිළිගත් networking standard එකක් තමයි TCP/IP කියලා කියන්නේ. කියන්නේ ඉන්ටර්නෙට් එක ඇතුලේ දේවල් ෂෙයා කරගන්න පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එක. TCP/IP කියලා කියන්නේ. ඒක හොයාගෙන තියෙන්නේ වින්ටන් කර්ව් and රොබර්ට් කාන් කියන කට්ටිය. ඒකත් 1970 විතර තමයි 1970s කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ 1970 ගණන් වල තමයි ඔය ආපනෙට් එකත් එක්ක ඩෙවලොප් වෙනකොටම හොයාගත්ත දේවල් ඔය මේන්ලි. හරි. ඊට පස්සේ දැන් ඔන්න ඔහම ඉන්ටර්නෙට් එක ඩෙවලොප් වෙලා ඇවිල්ලා දැන් අද කාලෙ වෙද්දී අපි දන්නවා මේ www කියන එක. මොකක්ද මේ www කියන්නේ? World Wide Web. මේකට අපි කියනවා World Wide Web කියලා. World Wide Web අපි මේකට සිංහලෙන් කියනවා ලෝක විසිරි වියමන කියලා සිංහලෙන් කියනවා. මොකටද මේ World Wide Web කියන එකක් තියෙන්නේ? ඔය කොහෙද සාමාන්‍යයෙන් ඔයා දැකලා තියෙන්නේ? ඔය වචනේ. වෙබ්සයිට්ස් වලට යද්දී ඒ සයිට් එකේ ඇඩ්‍රස් එක අපි ඒකට කියනවා URL එකක් කියලා. ඒ URL එක ටයිප් කරද්දී ඔන්න ඔතන තියෙනවා https://www.moakari.com. මම තියෙනවා. ඔන්න ඔතන තියෙනවා www කියලා එකක්. කොහෙද තියෙන URL එකක. හරිද? මොකද්ද www කියලා කියන්නේ? World Wide Web මොකද්ද? කියන්නේ මෙයා තමයි මේ ලෝකේ තියෙන වෙබ්සයිට් එක හැන්ඩල් කරන එක්කෙනා. හරිද? මේ www කියලා කියන්නේ තාම ඊමේල් කියලා කියන්නේ මේ දෙකම ඉන්ටර්නෙට් කියන එක්කෙනා අපිට දෙන සර්විසස්. සේවාවන්. ඊමේල් කියන්නේ සේවාවක්. www World Wide Web කියන්නේ සේවාවක්. World Wide Web එකේ තමයි මුළු ඔක්කොම වෙබ්සයිට් තියෙන්නේ. ඒ නිසා තමයි තව අපිට වෙබ්සයිට් ඇක්සස් කරන්න පුළුවන් වෙන්නේ. අපිට අපේ වෙබ්සයිට් හොස්ට් කරගන්න පබ්ලිෂ් කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙයා නිසා. ඒකයි හැම එකටම කලින් www. කියලා දාන්න. හේතුව මේ වෙබ් එක තියෙන්නේ World Wide Web එකේ. හරිද? නිකම් මේක වෙබ් වල එකතු වෙච්ච තැනක් කියලා හිතන්නකෝ සරලව. හරි මේකෙත් කියලා තියෙන්නේ මේ තියෙන invention of the web. මේ තියෙන ටිම් බර්නර්ස් ලී. කියන්නේ World Wide Web එක හොයාගත්ත කෙනා විදිහට මේ ලෝකෙ පිළිගන්නේ ටිම් බර්නර්ස් ලී කියන එක්කෙනා. scientist at CERN කියන කෙනෙක් කම්පැනි එකේ කම්පැනි හරි මොකක් හරි ඉන්ස්ටිටියුට් එකක සයන්ටිස්ට් කෙනෙක් තමයි සර් ටිම් බර්නර්ස් ලී කියලා කියන්නේ. Who invented the World Wide Web in 1989 to 1919. කියන්නේ 2018 ආසන්න 1989 90 කාලේ තමයි ඔය ටිම් බර්නර්ස් ලී කියන එක්කෙනා World Wide Web එක හොයාගන්නේ. ඊට පස්සේ කියනවා creating HTML, HTTP and the first web browser. එයා ඔය World Wide Web එකක් තිබ්බ පළියට ඔතන වෙබ්සයිට් තියෙන්න එපා. ඉතින් එයා World Wide Web කියලා එකක් හදනවා. ඒක හදන්නේ වෙබ්සයිට් එකක වැඩ කරන්නනේ. ඒතර වෙබ්සයිට් හදන්න පුළුවන් වෙන්නත් එපා. අන්න ඒ නිසා මෙයා HTML කියලා එකකුත් හොයාගන්න. කියන්නේ මෙයාමද කවුද කියන්න අපි දන්නේ නැහැ. කොහොර HTML එකක් ඒ සමග හම්බ වෙනවා. මොකටද මේ HTML කියන එක අපි යූස් කරන්නේ වෙබ්සයිට් හදන්න. නිර්මාණය කරන්න. ඒකත් ඔයගොල්ලන් වෙනම පාඩමක් තියෙනවා ඒක. ඊට තියෙනවා HTTP. මෙයා ප්‍රොටෝකෝල් එකක්. වෙබ්සයිට් ඒ තැන් අතර ගෙනියන්න පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එක තමයි HTTP කියලා කියන්නේ. කියන්නේ ඒ දේ සිද්ධ වෙන්න ඕන නීති රෙගුලාසිස් ටික තමයි ප්‍රොටෝකෝල් රාමුව. මේ දැන් වෙබ් එකක් ට්‍රාන්ස්ෆර් කරද්දි කොහොමද වෙන්නේ කියන එක තමයි HTTP ප්‍රොටෝකෝල් එකෙන් බලා ගන්න වැඩි. ඒකනේ හැමතිස්සෙම URL එක HTTP කියලා දාන්නේ අපි ඉස්සරහ. මොකද ඒක තේරුම තමයි මේ වෙබ් එක කන්ට්‍රෝල් වෙන්නේ HTTP ප්‍රොටෝකෝල් එක යටතේ කියන්නේ. හරි. And the first web browser මොකටද වෙබ් browser එකක් ඕනේ. ඉතින් වෙබ් එකක් හැදුවට වැඩ නැහැ වෙබ් එක බලන්න software එකක් නැත්තම්. අපි වෙබ්සයිට් බලන්නේ browser software එකකින් Google Chrome හරි Internet Explorer හරි Microsoft Edge හරි මොන හරි Safari හරි මොන හරි ඒ වගේ වෙබ් browser එකක් ඕන. ඒතර ඔය ටික නැතුව World Wide Web තිබිලා වැඩක් නැහැ. ඒ නිසා තමයි ඔය කාලෙම ඔය HTML කියන එකයි HTTP කියන ප්‍රොටෝකෝල් එකයි වෙබ් browsers කියන ඒවත් දියුණු වෙන්නේ. මොකද ඔය ටික නැත්තම් HTML නැත්තම් වෙබ්සයිට් හදන්න බෑ. HTTP නැත්තම් වෙබ්සයිට් තැන් වල ගෙනියන්න බෑ. වෙබ් browsers නැත්තම් වෙබ්සයිට් බලන්නත් බෑ. හරි. ඔය තුන නැත්තම් World Wide Web කියන එකක් තිබිලා වැඩකුත් නැහැ. හරි.
ඊට අපිට තියෙනවා මේ කමර්ෂල් ISPs. ඒ කියන්නේ සාමාන්‍ය අපි කමර්ෂල් ඔය ටික ටික මේ ඉන්ටර්නෙට් එකත් එක්ක චුට්ට චුට්ට දිනු වෙච්ච ටෙක්නොලොජිස් ගැන තමයි තියෙන්නේ. දැන් ඔය ඊමේල් වලින් අපි ආව වර්ල්ඩ් වයිඩ් වෙබ් ඊට පස්සේ අපිට තියෙනවා කමර්ෂල් ISPs. කවුද ISP කෙනෙක් කියලා කියන්නේ? ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්. කියන්නේ අපිට ඉන්ටර්නෙට් එක දෙන කට්ටිය. දැන් ලංකාවේ ඉන්නේ මොබිටෙල් ඩයලොග් කියලා ඉන්නේ ISP කෙනෙක්. ඒක කමර්ෂල් ISP. අපි සල්ලි ගෙවලානේ ගන්න ඉන්ටර්නෙට් සර්විස් එක. ඒතර කමර්ෂල් ISPs. කෙටියෙන් කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. ඉන්ටර්නෙට් එක සපයන අපිට සේවා සපයන කට්ටිය. හරි. ලංකාවේ දැන් කොමන්ලි මොබිටෙල් ඩයලොග් අනිත් ඒවා දැන් ලොකුවට නැහැනේ. මොබිටෙල් ඩයලොග් තමයි ලංකාවේ දැන් ලොකුවටම තියෙන්නේ. හච් එක තිබ්බට ඩයලොග් එක ගත්තනේ හච් එක ඩයලොග් කරන මොබිටෙල් ගත්ත සල්ලි වලට. ඔව්. දැන් ඇත්ත හච් කියලා එකක් නැහැ. හච් සිම් තිබ්බට තාම අලුතෙන් එන්නේ නැහැ. මේක කවුරුමක මතක නැහැ මොබිටෙල් ඩයලොග් ගත්ත කියලා ඩයලොග් මං හිතන්නේ ගත්තේ. හච් කියලා එකකුත් දැන් නැහැ ලංකාවේ. දැන් ගෙලිම SLT ඩයලොග් අතර ඒකාධිකාරියක් තමයි ලංකාවේ තියෙන්නේ. හරි දැන් වෙන සිම් මුකුත් නැහැ එටිසලාට්ද හස්ද කවුරු ඉබ්බනේ මුකුත් නැහැ. කියන එටිසලාට් ගත්තා හච් උනා හච් එක දැන් ගත්තා මට මතක නැහැ අර කම්පැනි එකෙන් කවුද හරියට ගත්තේ දැන් හොයලා බලන්න කම. ඒ කියන්නේ මේක හච් කෙරේ ගත්ත සල්ලි වලට. හරිද එතකොට ඔය කමර්ෂල් ISP ලා කියන බිස්නස් එක ඩෙවලොප් වුණේ මේ ඉන්ටර්නෙට් කියන එක හින්දා මිනිස්සු උතර ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ඒගොල්ලන්ට සර්විස් එක දෙන කට්ටිය සල්ලි වලට තමයි ඒ සර්විස් එක දෙන්නේ. right ඊට පස්සේ ඒතර ඇත්තම මේ ISP ලා හින්දා තමයි මහජනයා කියන ලෝකෙ මිනිස්සුන්ට net use කරන්න පුළුවන් වුණේ. නැත්තම් ඔය ගවර්න්මන්ට් එක තමයි ඔය use කරේ ගොඩක් ඒගොල්ලන්ගේ ආරක්ෂක වැඩ කටයුතු වලට යුද කටයුතු වලට තමයි ඔය use කරේ. ඔක අර මිනිස්සුන්ට common usage එකක් විතර හම්බුනේ ඔය ISP ලා නිසා. හරි. ඊට පස්සේ domain name systems DNS වගේ දේවල්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් DNS මේ හැම දෙයක් ගැනම අපිට ඉස්සරහට තියෙන්නේ detail කතා කරන්න. මම දැනට idea එකක් විතර කියන්නේ. ඔය DNS කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ අපි වෙබ්සයිට් එකක් සර්ච් කරන්න මේ වගේනේ. දැන් මොකක් හරි URL එකකින් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් www.google.com. අපි වෙබ්සයිට් එකක් කොහොම URL එකක් පාවිච්චි කරන්න සර්ච් කරන්නේ. හැබැයි ඉන්ටර්නෙට් එක ඇතුළේදී ඒ කියන්නේ වර්ල්ඩ් වයිඩ් වෙබ් එක දන්නේ නැහැ මේ කවුද කියන්නේ. අපි දන්නවා මේ Google එක කියන්නේ. එයා දන්නේ නැහැ මේක කවුද කියන්නේ. එයා දන්නේ මේක IP address එකක් විදියට. කියන්නේ හැම වෙබ්සයිට් එකකටම තියෙනවා එයාට වෙන් වෙච්ච IP address එක. උදාහරණයක් මම හරියට මේ ලියන්නේ. උදාහරණයක් විදිහට නිකන් හිතන්නකො මෙහෙම 192.120.12.68 කියලා. හරි. නිකන් හිතන්න මේ තියෙන්නේ Google එකට දාලා IP address එක. ඒතර අපි Google එක search කරාම www එක දන්නේ නැහැ මෙයා කවුද කියලා. එහෙනම් ওই ඉන්ටර්නෙට් එක ඇතුලේදී මෙන්න මේ වගේ URL එකක් IP address එකකට convert කරන්න system එකක් තියෙන්න ඕනේ. අන්න ඒ කරන සිස්ටම් එක තමයි අපි DNS කියලා කියන්නේ. domain name system එක කියලා කියන්නේ. හරි. ඒතර ඔය DNS කියන එකක් හැදෙන්නේ ඔය ඉන්ටර්නෙට් කියන එක නිසා. හරි. ඊට පස්සේ broadband connection අපි දැන් use කරන්නේ. SLT broadband කියයි, dial-up broadband කියයි. ඔය broadband කියන කතාව ඇතුලේ ඔය ඉන්ටර්නෙට් එක නිසාම තමයි. හරි. ඊට පස්සේ Wi-Fi and mobile internet. ඒතර ඉස්තර සාමාන්‍යයෙන් ගොඩක් ඔය super computers වලට mainframe computers වලට විතරක් සීමා වෙච්ච ඉන්ටර්නෙට් එක දැන් කාලේ වෙද්දි මොබයිල් ෆෝන්ස් වලට පවා පොඩි ඩිවයිස් පොඩි චිප් වලට පවා දැන් ඔය පොඩි IoT ඩිවයිස් තියෙන Wi-Fi චිප් එකක් ගහලා කියන්නේ පොඩි චිප් එකකට පවා දැන් ඉන්ටර්නෙට් ඇක්සස් තියෙන වෙනකන් දැන් දක්වා දියුණුවලා තියෙනවා. ඉස්සර ඔය ආපු කාලේ ලොකු ලාච් මේ ඔය සුපර් කම්පියුටර්ස් වලට මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වලට විතරයි තිබ්බේ. දැන් කාලේ පොඩි මොබයිල් ෆෝන් එකකට පවා ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒතර මේන්ලි ඔය Wi-Fi වල දියුණුව Wi-Fi ටෙක්නොලොජි එක දියුණුව වීම සහ මොබයිල් ඉන්ටර්නෙට් කියන එක. හරි. ඊට පස්සේ cloud computing. අද කාලේ වෙද්දී ඉන්ටර්නෙට් එකේ තවත් ලොකු achievement එකක් තමයි cloud computing කියන එක. හරි. ඒකත් අපිට ඉස්සරහට cloud computing ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ IoT ටෙක්නොලොජි එක. IoT කියන්නේ තෝගලන්ට වෙනම පාඩමක් තියෙනවා IoT ගැන ඉගෙන ගන්න. ඔයගලන්ගේ 12 වෙනි පාඩම 11 වෙනි පාඩම. ඒකේ තනිකර IoT ගැන අපි ඉගෙන ගන්න තියෙනවා. IoT කියන්නේ මේ ඉන්ටර්නෙට් නිසා ඇති වෙච්ච එක්තරා විදියක ටෙක්නොලොජි එකක්. හරි. ඊළඟට ෆියුචර් ඩෙවලොප්මන්ට්ස් ඉතින් ඔය AI, edge computing, quantum computing වගේ දේවල් දැන් කාලේ පරීක්ෂණ මට්ටමේ තියෙනවා. තව අවුරුදු 10ක් 15ක් යද්දී ඕවා කෙලින්ම සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. අද කාලේ සාමාන්‍යයෙන් පරීක්ෂණ AI කියන එක දැන් ගොඩක් දුරට හැදිලා තියෙනවා. edge computing, quantum computing එහෙම තාම ටෙස්ටිං ලෙවල් එකේ තමයි තියෙන්නේ ලෝකෙ. හරි. දැන් ඔන්න අද දක්වා අර පටන් ගත්ත ආපනෙට් වලින් පටන් ගත්ත ඉන්ටර්නෙට් එක ඔය විදිහට පොඩි වශයෙන් තමයි අද දක්වා දිනු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඔය නිකන් ඉන්ටර්නෙට් එක ගැන ශීඝ්‍රගාමීව
මතක් කිරීමක් වගේ එකක්. හරි රයිට්. ඕක ගැන මම මොකද ලියන්න යන්නේ නැහැ. අත්‍තරම ඉන්ටර්නෙට් ගැන ඒකේ අවශ්‍ය දේවල් ඔක්කොම ඩියුට් එකේ තියෙනවා. ඉතින් බොරුවට ඒක ලියන්න වැඩක් නැහැ. කියන්නේ විභාගේ නැත්තම් මම ෂෝට් නෝට් එක හදන්නේ ඔයගලන්ගේ එක්සෑම් එක මූලික කරගෙන. ඒතර අනවශ්‍ය දේවල් ඒකේ තියෙන්න ඕනේ නැහැ කියලා එකත් මගේ අදහස. මේකේ අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා ඔයගලන්ට. මේකේ අවශ්‍යව හයිලයිට් කරගන්න. අරගේ නෝට් එකේ අපි දාගන්නේ අර එක්සෑම් එකකට අත්‍යවශ්‍ය මේ දේවල් ටික විතරයි. හරි. රයිට්. ඊළඟට අපිට ඕන දැන් වැදගත් කාරණාවක් ඉගෙන ගන්න තියෙනවා මොබයිල් කමියුනිකේෂන්. හරිද? ජංගම sannivedana. දැන් අද කාලේ ගොඩක් ප්‍රසිද්ධ පොපියුලර් මෙතඩ් එකක් නේ මොබයිල් කමියුනිකේෂන් කියන්නේ. දැන් අද කාලේ මොබයිල් කමියුනිකේෂන් ඕන පොඩි එකකින් කරනවා. පාවසර ළමයා බව මොබයිල් කෝල් එකක් අරන් මැසේජ් එකක් දාන්න කියලා දෙන්න වැඩ නේද? මොබයිල් කමියුනිකේෂන් කියන්නේ අද කාලේ වඩාත්ම වැදගත් ටෙක්නොලොජි එකක්. සහ ගොඩක් පොපියුලර් ටෙක්නොලොජි එකක්. හරි. ඉතින් අපි දන්නවා මේ කියලා තියෙන ජංගම උපාංග හා රැහන් රහිත ජාල හරහා හඬ දත්ත හා බහුමාධ්‍ය sannivedanaya සක්‍රිය කරන තාක්ෂණය මෙමගින් හැඳින්වේ. ඉතින් අපිට මොන හරි ජංගම උපාංග මොබයිල් ඩිවයිසස් පාවිච්චි කරලා අපිට වොයිස් යවන්න පුළුවන්, ඔඩියෝ යවන්න පුළුවන්, වීඩියෝ යවන්න පුළුවන්. ඔය ටෙක්නොලොජි එක තමයි සරලවම මොබයිල් කමියුනිකේෂන්. කමියුනිකේෂන් කියන්නේ මොන හරි දේවල් හුවමාරු කරගන්න එක මොබයිල් එකක් යූස් කරලා. හරි. දැන් මතර මොබයිල් කිව්වහම ෆෝන් එකම කියලා හිතන්න එපා. ජංගම කියන අදහස. හරිද? අපි ඉස්සරහට බලමු. දැන් මොබයිල් කමියුනිකේෂන් කිව්වම බලන්න මේ අයිති වෙනවා තියෙන මොබයිල් ඩිවයිසස්. හරිද? ඒ කියන්නේ දැන් ස්මාර්ට්ෆෝන් එකක්ම වෙන්න ඕනේ. අර පොඩි Nokia ෆෝන් එක වුණත් මොබයිල් ඩිවයිස් එකක්. ඉතින් අද දක්වා ස්මාර්ට්ෆෝන් දක්වා අවිලා තියෙනවා. ඊට පස්සේ ටැබ්ලට් එක, ස්මාර්ට් වොච් එක වගේ දේවල් අපි ඒවට wearables කියලා කියනවා. අද දක්වා අවිලා තියෙනවා. දැන් ඉස්සරහට chip එකක් එහෙම එනවා මොලේට ගහන්න. මම දන්නේ ඒකේ සාර්ථක වේද කියන්නේ. එහෙම එකක් එනවා. සාර්ථක වුණොත් ඉතින් ඊට පස්සේ ඔය ෆෝන් වොච් නම් වැඩක් නැති වෙයි ඊට පස්සේ. දන්නේ නැහැ කොහොම වේද කියලා ඉතින් ඒක. හරිද? ඊට පස්සේ මේ දින වයර්ලස් නෙට්වර්ක්ස් රැහන් රහිත ජාල. ඉතින් අපි දන්නවා දැන් අපි රැහන් රහිත ජාල ගත්තාම දැන් ගොඩක් දැන් කාලේ වයර්ලස් නෙට්වර්ක්ස් යූස් කරනවානේ. දැන් අද කාලේ මොබයිල් එකක් යූස් කරනවා කියන්නේ කෙලින්ම වයර්ලස් නෙට්වර්ක් එකක්. හරිද? ඉතින් Wi-Fi එහෙම යූස් කරනවා. ඊට පස්සේ cellular data යූස් කරනවා. අපි දෙකම යූස් කරනවානේ. කියන්නේ cellular dataයි Wi-Fi දෙකම යූස් කරනවා. හරිද? අපි මේ දේ මුලින්ම cellular networks දීලා තියෙන අපිට සාමාන්‍යයෙන් පුළුල් ප්‍රදේශ ආවරණය කියන්නේ ලොකු ඒරියා එකක් කවර් කරන්න වගේ කුළුණු පාවිච්චි කරලා sannivedana කුළුණු පාවිච්චි කරලා ට්‍රාන්ස්මිට් කරන ක්‍රමය තමයි cellular networks. හොඳම උදාහරණය call system එක. ෆෝන් වලින් කෝල් යන විදිහේ තියෙන එක cellular system එකක්. කියන්නේ mobile data කියලා කියන්නේ cellular system එකක්. ඔය ඒක යන්නේ ඔය ටෙලිෆෝන් කණු හරහා. හරි. උදාහරණ වශයෙන් තමයි කනෙක්ෂන් දෙක GSM, CDMA, LTE and 5G කියලා දීලා තියෙන ඔය cellular networks වල දැන් 5G දක්වා අවිලා තියෙනවා ලංකාවේ. 5G mobile data වැඩ කරන තැන් තියෙනවානේ. හැමතැනටම නැහැ ලංකාවේ තාම. ඔය කොළඹ පැත්තේ එහෙම ගොඩක් තැන් වල තියෙනවා. අපේ යුනිවර්සිටි එකට එහෙම 5G අහුවෙනවා. මේ පැත්තට නෑ මට මේ පැත්තට අහුවෙලා නෑ. කොළඹ පැත්තේ ගොඩක් තැන් වල තියෙනවා 5G අහුවෙනවා. ඒ වගේ. ඊට පස්සේ Wi-Fi cellular network එක සහ Wi-Fi කියන කතාව. ඉතින් Wi-Fi ත් අපි දන්නවා අපි router එකක් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් ඇක්සස් වෙන ක්‍රමයක් තමයි සාමාන්‍යයෙන් අපි Wi-Fi කියලා කියන්නේ. හැබැයි ඔය cellular networks තරම් පුළුල් නෑ ඕක. දැන් Wi-Fi router අද මේ router එකේ තියනවා කියලා එහා පැත්තේ building එකේ ඉන්න ඔයසෙට ඇක්සස් කරන්න බෑනේ මේ Wi-Fi. හැබැයි අපි cellular network එහෙමයක් නෑ අර කණුවේ ඉඳන් ලොකු දුරකට ඒක සම්ප්‍රේෂණය කරන්න පුළුවන් cellular network එකක්. Wi-Fi කියන්නේ ගොඩාක් ලොකු පරාසයකට බෑ. යම් සීමිත සාමාන්‍ය මීටර් මේකේ නම් මීටර් 10ක් විතර 10ක් 15ක් වගේ පරාසයක් ඇතුලේ මෙයාට ට්‍රාන්ස්මිට් කරගන්න පුළුවන් කනෙක්ෂන් එක. රයිට්. ඒතර මේන්ලි ඔය මොබයිල් කමියුනිකේෂන් කියන එකට දියුණු වෙන්න ප්‍රධාන වශයෙන් බලපාපු තාක්ෂණයන් දෙකක් තමයි ඔය වයර්ලස් නෙට්වර්ක්ස්. ඒ කියන්නේ උදාහරණ වශයෙන් ගත්තොත් cellular network එක සහ නැත්නම් cellular network සහ Wi-Fi කියන දෙක. හරි. ඔය දෙකේ දියුණු වීමත් එක්ක තමයි මොබයිල් කමියුනිකේෂන් කියන එක වඩාත් වැඩි විදිහට දියුණු වෙන්නේ. අපි වඩා ලියමු මේව මාතෘකාවක් දාගන්න මොබයිල් කමියුනිකේෂන් ජංගම sannivedana මොබයිල් කමියුනිකේෂන් ජංගම sannivedana
මොබයිල් කමියුනිකේෂන් ජංගම සංනිවේදනය. එතකොට මේ මොබයිල් කමියුනිකේෂන් ගත්තාම මේ මොබයිල් කමියුනිකේෂන් එකේ අපිට කතා කරන්න තියෙන මේන් කම්පෝනන්ට්ස් මේ මොබයිල් කමියුනිකේෂන් එකට අයිති වෙන මේන් ඩිවයිසස් මොනවද? මොකක්ද අපි ගත්තොත් මොබයිල් ෆෝන් එක. මොබයිල් ෆෝන් එක ඊට පස්සේ ඔන්න ස්මාර්ට් ෆෝන් එක ටැබ්ලට් එක ස්මාර්ට් වොච් එක වගේ දේවල් අපිට ගොඩක් මොබයිල් කමියුනිකේෂන් ඩිවයිසස් විදිහට ගන්න පුළුවන්. හරි. ඊට කලින් අපි පොඩ්ඩක් ලියාගෙන යමු මේ මොබයිල් කමියුනිකේෂන් කියන්නේ මේකේ ඩෙෆිනිෂන් එකක් පොඩි කෙටියෙන් ලියන්න මෙහෙම. ජංගම sannivedanaya anu ජංගම sannivedanaya anu ජංගම උපාංග හා ජංගම sannivedanaya anu ජංගම උපාංග හා ජංගම sannivedanaya anu ජංගම උපාංග හා රැහන් රහිත ජාල භාවිත කරමින් රැහන් රහිත ජාල කියන්නේ වයර්ලස් නෙට්වර්ක්ස් රැහන් රහිත ජාල භාවිත කරමින් දත්ත තොරතුරු කියලා දානවා. දත්ත තොරතුරු භාවිත කරමින් දත්ත තොරතුරු හුවමාරු කරගන්නා ක්‍රමයකි. දත්ත තොරතුරු හුවමාරු කරගන්නා ක්‍රමයකි. දත්ත තොරතුරු හුවමාරු කරගන්නා ක්‍රමයකි. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක දාලා ප්‍රධාන උපාංග මේන් ඩිවයිසස් කියලා දාලා ලියා ගන්න මොබයිල් ෆෝන් ජංගම දුරකථන ස්මාර්ට් ෆෝන් සුහුරු දුරකථන ටැබ්ලට් ස්මාර්ට් වොච් ස්මාර්ට් චොප් කියලා නේ ස්මාර්ට් වොච් හරි ඊට පස්සේ ලියා ගන්න අපි devices ලියා ගන්න ඊට පස්සේ main wireless networks ප්‍රධාන රැහන් රහිත ජාල අපි main mobile communication කියන ඇතුලේ use කරන ප්‍රධාන රැහන් රහිත ජාල main wireless networks ප්‍රධාන රැහන් රහිත ජාල ප්‍රධාන ජාල වර්ග දෙකයි තියෙන එකක් cellular network cellular network එතන මේ cellular network කිව්වහම ඕකේ යටතට GSM CDMA LTE වගේ දේවල් අයිති වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි Wi-Fi technology. ඔය කියන ප්‍රධාන wireless network ಜಾති තමයි අපි mobile communication එකේදී use කරන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා දැන් ඒකේ cellular networks කියලා જાති ඒවා මොනවද? ඒ කියන්නේ අපි communication technologies විදිහට මොනවද use කරන්නේ? ඊට පස්සේ GSM කියන්නේ මොකක්ද? අපි දන්නවා ඔය පරණ ෆෝන් වල 2G connection එක කියලා කියන්නේ. ඔය Samsung Duos වගේ ෆෝන් වල 2G තිබ්බ මම මතකයි අපේ අම්මගේ ඒ කාලේ ෆෝන් නැතිව Samsung Duos ඔගේ 2G ෆෝන් එක. එතකොට ඔකේ 2G connection එක කියන්නේ GSM type එක. ඒ කියන්නේ ගොඩාක් strong connection එකක් නෙමෙයි ගොඩක් දැන් කාලේ 2G use කරනවා කියන්නේ. මෙන්න ආපල් එකක් නේ 2G නෙමෙයි 3G use කරන්න ගියවත් මල පායිනවනේ 3G ෆෝන් එකෙන් වැඩක් කරගන්න ගියාම අනිවාර්යෙන් 4G අප ඕනේ වැඩක් කරගන්න. 2G connection එකට අයිති ඒ જાතියක් තමයි GSM කියලා අපි සාමාන්‍යයෙන් කියන දේ standard developed to describe protocols for second generation cellulars.
ඊට පස්සේ GSM වලින් පස්සේ අපිට ඊට පස්සේ CDMA කනෙක්ෂන් එක තියෙනවා. ඒකත් ඔය සාමාන්‍යයෙන් රේඩියෝ සිග්නල්ස්. ඒ කියන්නේ ගොඩක් දුරට අපේ රවුටර්ස් වල වගේ ADS දැන් ගොඩක් ADSL යන්නේ CDMA රේඩියෝ සිග්නල්ස් පාවිච්චි කරලා ට්‍රාන්ස්මිට් කරන නෙට්වර්ක් තමයි CDMA කණේට ඇති වෙන්නේ. ඊට පස්සේ LTE කියන්නේ 4G කනෙක්ෂන්. අපි සාමාන්‍යයෙන් 4G කියලා හඳුන්වන්නේ LTE කනෙක්ෂන් එක තමයි. දැන් ලේටස්ට් එක තමයි 5G කියන 5th generation කනෙක්ෂන් එක. ඒක දැනට තියෙන නවතම පරම්පරාව විදිහට තමයි සාමාන්‍යයෙන් අපි සලකන්නේ. latency එක ගොඩක් අඩුයි සහ ගොඩාක් devices වලට අපිට කනෙක්ෂන් එක දෙන්න පුළුවන් 5G වලින්. ඒක ගොඩක් latency අඩුයි කියන්නේ ගොඩක් speed වැඩි කියන්නේ. හරි. ඒවා තමයි අතට සාමාන්‍යයෙන් ඔය mobile communication කියන එක සම්බන්ධයෙන් technologies වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. හරිද? සරලව නිකන් mobile communication කියන එක ගැන idea එකක් ඔය. හරි. right. ඊට පස්සේ දැන් අපි කතා කරේ mobile communication නේ. දැන් ඊළඟට ආයෙත් එනවා mobile computing කියන එක. මොකක්ද ඔය දැන් අරක mobile communication ජංගම සංනිවේදනය. දැන් mobile computing ජංගම පරිගණකකරණය. පරිගණකකරණය නැත්නම් ජංගම පරිගණනය කියලා අපි කියනවා. ඒක දැන් තියෙන පරිගණකකරණය. හරි. mobile computing මොකක්ද මේ mobile computing කියලා කියන්නේ? ෆෝන් එක පාවිච්චි කරලා අපි data communication arrange කරන අනිත් ඔක්කොම mobile computing. මේක ගේම් එකක් ගහනවා නම් mobile computing. මේක text document එකක් හදනවා නම් mobile computing. මේක software එකක මොන හරි UI එකක් design කරනවා නම් mobile computing. හරිද? ඒ කියන්නේ mobile device එකක් පාවිච්චි කරලා computing process එකක් කරනවා නම් අන්න ඒවට තමයි අපි කියන්නේ mobile computing කියන්නේ. හරි? එහෙනම් definition එකක් දීලා තියෙන්නේ. Refers to the ability to use computing devices while on the move. It encompasses the use of portable devices and wireless communication networks to perform computing tasks. Communication task වෙනයි computing task වෙනයි. හරි? communication කියන්නේ අපේ device එකේ ඉඳන් තව device එකකට යවන්න පාවිච්චි කරන දේවල්. අපි කලින් කතා කරේ ඒක. computing කියන්නේ අපේ device එක ඇතුලේ වෙන දේවල්. හරි? මේ තියෙන මූලිකවම චලනය වන විට පරිගණක උපාංග භාවිතා කියන්නේ. චලනය වන විට පරිගණක උපාංග භාවිතා කරනවා කියන්නේ අපිට එහාම අරන් යන්න පුළුවන් portability එක. දැන් ගෙදර PC එක අපිට හැමතැනම උස්සන් ගිහිල්ලා වැඩ කරන්න බෑනේ. portable නෑ. හැබැයි laptop එක portable. ඒතර මේක mobile device එකක්. ඔව්. මම මොබයිල් කිව්වහම ෆෝන් එක ඔළුවේ තියාගන්න එපා. ලැප් එකත් මොබයිල් ඩිවයිස් එකක්. මොකද අපිට එහා මෙහා අරන් ගිහ මොබයිල් කියන්නේ අන්න ජංගම කියන්නේ. එහා මෙහා රැගෙන යා හැකි කියන්නේ. හරි? ටැබ් එක, ස්මාර්ට් වොච් ඔක්කොම මොබයිල් ඩිවයිසස්. හරි? ඊට කියනවා එයට පරිගණක කාරණා ඉටු කිරීම සඳහා අතේ ගෙන යා හැකි උපාංග හා රැහැන් රහිත සංනිවේදන ජාල භාවිතා කිරීම ඇතුළත් වේ. හරි? ඒතර අපිට ඔය mainly Wi-Fi සහ mobile devices කියන දෙක තියෙන හින්දා තමයි ලෝකේ වැඩ පහසු වෙලා තියෙන්නේ. දැන් ගෙදර තියෙන්නේ ADSL කනෙක්ෂන් එකකුයි ඩෙස්ක්ටොප් එකකුයි විතරයි නම් ජීවිතේට පිට ගිහිල්ලා වැඩක් කරන්න බෑනේ. මොකද ADSL කනෙක්ෂන් එක අපිට අරන් යන්න බෑ. ගෙදර PC එකත් ගෙදර උස්සන් යන්න බෑ. ඒතර ගෙදර විතරයි වැඩ. හැබැයි ෆෝන් එක අපිට යන ඕන තැනක සිග්නල් තියෙනවා නම් වැඩ කරගන්න පුළුවන්. ඕන තැනක අරන් යන්න පුළුවන්. මොබිලිටි එක, පෝර්ටබිලිටි එක. හරි? හරි. ඕක තමයි සරලවම ඔය කියන්නේ මේ දෙන්නේ මේ උපාංග වලට ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප් පැලඳිය හැකි හා වෙනත් අතේ ගෙන යා හැකි උපකරණ ඇතුළත් විය හැක ඕන එකක් අපිට තැන් තැන් වලට ගෙනියන්න පුළුවන් devices ඔක්කොම mobile devices කියලා අපි කියනවා. ඒතර ඒ devices වලින් අපි මොන හරි computing task එකක් කරනවා නම් අන්න ඒක තමයි මොකද්ද mobile computing කියලා කියන්නේ. හරි? ඊළඟ අපිට කියනවා key components of mobile computing ජංගම පරිගණකකරණයේ ප්‍රධාන සංරචක. So mobile දැන් අපි මේක mobile communication දැන් ඊළඟට mobile computing. දැන් මේ mobile computing ගත්තාම දැන් communication කියන එක කරන්න ඇත්තටම අපිට මේ අතරමැද මෙහෙමයි ඕනේ but ඒක අත්‍යවශ්‍ය නැහැ mobile communication කියන එකට. හැබැයි computing task එකක් කරනවා නම් අපිට operating system එක කියන එක අත්‍යවශ්‍ය එක්කෙනෙක්. හරිද? ඇත්තටම මේ phone එකක් එක්ක lap එකක් එක්ක අපිට වැඩ කරන්න බෑනේ OS එකක් නැත්තම්. operating system එකක් නැත්තම්. ඒතකොට අනිවාර්යෙන් මේ mobile computing කියන කතාවට operating system එක කියන එක ගොඩක් වැදගත්. අපිට ඒකයි මුලින්ම මේ දාලා තියෙන්නේ mobile operating system ජංගම මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවයක් තදින්ම තියෙනවා mobile computing කියන කතාවට.
සාමාන්‍යයෙන් අපි මොබයිල් ෆෝන් එක ගත්තොත් Android iOS. සාමාන්‍යයෙන් Android phones කියලා කියන්නේ normal Android operating system එක තියෙන mobile phones. ඒක iOS කියන්නේ iPhones වලට එන operating system එක. ඊට පස්සේ Windows. ඉතින් laptop එකකට, tablet එකකට වගේ දාගන්න අපිට Windows වගේ operating systems අවශ්‍ය වෙනවා. ඒතර අනිවාර්යයෙන්ම computing task එකක් කරන්න අපිට operating system එකක් ඕන. හරි. දැන් අතන call එකක් ගන්න softwares ඒ කාර්යය අවශ්‍ය විදිහට නිර්මාණය වෙච්ච දේ නේ. දැන් මේකට ඒ කියන්නේ වැඩසටහන් softwares මුදුගාම අපිට ඕගොල්ලන් ඉස්සරහා දෙන software categorization එක උගන්වන්න ඒව ඕ ටික අපිට කතා කරන්න තියෙනවා. ඒතර මොකද දැන් computing task එකක් කරන්න බෑ ඒක නැතුව අපිට call එකක් ගන්න ඇත්තන OS එක ලොකුවට ඕන වෙන්නේ නැහැ. අපි කෝල් කරන්නේ මොබයිල් ෆෝන් බුක් එකට ගියා කන්ටැක්ට් එක කරන්. ඒ කියන්නේ කෝලින් කියන පාර්ට් එකේදී OS එක ලොකු වැඩක් කරන්නේ නැහැ. OS එක ඕන වෙන්නේ අපිට එතනදී නම්බර් එක හොයාගෙන ඩයල් කරන්න විතරයි. ඩයල් කරාට පස්සේ කෝල් එක අරන් යන වැඩේ ඔක්කොම කරන්නේ OS එක නෙමෙයිනේ. හැබැයි කම්පියුටර් ගේම් එකක් සෙල්ලම් කරනවා නම් මේකේ OS එක ඕනේ නැද්ද? අනිවාර්යෙන්ම ඕනේ. ඔයා මේකේ PDF එකක් එඩිට් කරනවා නම් OS එක අනිවාර්යෙන්ම ඕනේ. මොකද ඒක ඕන් ඩිවයිස් එක ඇතුලේ වෙන වැඩක්. ඒත් අනිවාර්යෙන් මොබයිල් කම්පියුටින් කරද්දී මොබයිල් ඔපරේටින් සිස්ටම් එකක් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි. හරිද? ඉතින් අනිවාර්යයෙන්ම එතකොට මොබයිල් කම්පියුටින් වලදී key components විදිහට මොබයිල් ඔපරේටින් සිස්ටම් එකක්. මොබයිල් OS එකක් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. උදාහරණ වශයෙන් අපි ගත්තොත් Android, iOS, Windows. තව ඉතින් ඔපරේටින් සිස්ටම් જાති තියෙනවා. හැබැයි මොබයිල් ඔපරේටින් සිස්ටම් ලෝකේ ටිකක් අඩුයි. කියන්නේ Linux වගේ මොබයිල් ඔපරේටින් Linux ෆෝන් නැහැ. Linux ෆෝන් නැහැ. ඒක Linux කියන්නේ ලාගෙන මොබයිල් වලට එන්නේ මෙන්න මේ වගේ Android, iOS, Windows බේස් කරන් ආපු. කියන්නේ Android වල නම් જાති ගොඩක් තියෙනනේ එක එක ෆෝන් වලට එන්නේ Android ඔපරේටින් සිස්ටම් එකේ. නෑ කම්පියුටර්ස් නෑ. Android කම්පියුටර්ස් නෑ. iOS කම්පියුටර් නෙමෙයි. iOS කියන iOS එන්නේ මොබයිල් ෆෝන් වලට විතරයි. අරක MacBook වලට එන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා අර Ventura එහෙම කියලා OS જાති තියෙනවා ඒවට. Windows වලට නම් ඉතින් laptop වලටත් තියෙන Windows OS එක. ඒ කියන්නේ මේ Windows එක නෙමෙයි ෆෝන් වලට එන්නේ. ෆෝන් වලට එන Windows OS එක පොඩ්ඩක් වෙනස්. යූස් කරලා දෙන Windows ෆෝන් එකක්. මම යූස් කරලා දෙන පොඩ්ඩක් තියා Windows ගතිය තියෙනවා. හැබැයි තියන Android උත් වගේ පොඩ්ඩක්. කියන්නේ දැකලා තියෙනවා. කියන්නේ ඒක Windows ෆෝන් එකක් වගේ තමයි. චූටි වෙනස් ටිකක් තියෙනවා. ඔව් ඒක තමයි. යාට මෙතන අර Windows logo එක දාපු අර එකක් තියෙනවා. ඊට පස්සේ අර icons එහෙම පොඩ්ඩක් Windows වගේ Windows 8 වල version එක වගේ පොඩ්ඩක් තියෙනවා. Windows OS එක. Mobile OS එක. හරි. ඊළඟට අපිට features of mobile computing ජංගම පරිගණකකරණයේ තියෙන විශේෂාංග මොනවාද? බලන්න පළවෙනි එක portability එක. ඒක අපිට මාර පහසුවක්. අපිට එහා මෙහා ගෙනහිල්ලා කියන්නේ අතේ ගෙන යන්න පුළුවන් හැකියාව තියෙන එක ගොඩක් පහසුවක්. ඒක විශේෂ ලක්ෂණයක් මොබයිල් කම්පියුටින් වල තියෙන portability එක, mobility එක. connectivity එක අපිට ඕන තැනක ගිහිල්ලා connection එකකට connect කරලා free wifi දෙන තැනකට හරිය නැත්නම් dialog ලගේ මොබිටෙල් ලගේ signal දෙන ඕන තැනකට ගිහිල්ලා mobile data on කරාම අපිට වැඩ කරගන්න පුළුවන් connectivity එක තියෙනවා. හරිද? ඒතකොට ඒක මොබයිල් කම්පියුටින් වල තියෙන තව දෙයක්. සහ location awareness. ඒ කියන්නේ අපිට දැන් මේ සර්විසස් දෙන තැන් ටික තියෙනවනේ කියන්නේ ලංකාවේ හැම තැනකටම ඔය සිග්නල් තියෙන තැන් නැහැනේ. ඒතර අපේ සිග්නල් තියෙන තැනකට ගිහින් සාමාන්‍යයෙන් අපි පොදුවේ ඕක කියන්නේ සිග්නල් ඕන තැනකට තියෙනවනේ මොබයිල් කමියුනිකේෂන් වලදී. ලංකාවේ තාම එහෙම ලොකුවට හැම තැනකටම සිග්නල් පොඩි පොඩි වෙනස්කම් තිබ්බට සාමාන්‍යයෙන් ඕවරෝල් ඕකේ සිග්නල් හොඳට ඕන තැනක තියෙනවා. ඉතින් අපිට ලොකුවට ඕක සිග්නල් තියෙන තැනක් හොයාගෙන යන්න ඕන කියලා එකක් නැහැනේ. ඒවා කොළඹ ඉන්නවනම් කොහොමද අර අතන බස් ස්ටෑන්ඩ් එකට සිග්නල් අඩුයි අර අතන මේ බේකරි ගාන සිග්නල් තියෙනවා කියලා එතනට ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ නේ අපි. ඒක ඕන තැනකට සිග්නල් තියෙනවා මොබයිල් කමියුනිකේෂන්. ඊට පස්සේ බැටරි පවර්ඩ් ඔපරේෂන් අන්න එක වැදගත්. සාමාන්‍යයෙන් ගොඩක් මොබයිල් දැන් එහා මෙහා ගෙන යන්න පුළුවන් කියන්නේ මේක පැය 24ම පවර් කනෙක්ට් කරන්න බෑනේ අපිට. හරිද? එතකොට අනිවාර්යයෙන්ම මොබයිල් කම්පියුටින් වලදී මේ ඩිවයිසස් වලට මොකද්ද? බැටරි පවර් එකකින් වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ෆෝන් එකක් charge කරලා දවසක් දෙකක් use කරන්න පුළුවන් ලැප් එකකුත් එහෙමයි. කියන්නේ battery powered connection එකක් ඒ මොකද්ද operations තියෙන්න ඕනේ. battery power එකෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම mobile device එකකට. හරිද? ඒ වගේම තමයි touch interfaces. දැන් keyboard mouse උස්සන් යන්න බෑ ලැප් එක වැඩ කරද්දී හැමදෙස්සෙම. ඒතකොට ගොඩක් මෙලේසික තමයි touch දැන් ලැප් උත් එනවනේ touch කරන්න පුළුවන්.
ටච් ඉන්ටර්ෆේස් එකක් තිබ්බහම අපිට මොබයිල් ඩිවයිසස් වල වැඩ කරන්න ලේසි. අමාරු නෑ. හරිද? දැන් ෆෝන් එක තනිකර ටච් ඉන්ටර්ෆේස් එකක් වැඩ කරගන්න ලේසි. ඒත් සාමාන්‍යයෙන් ගොඩක් මොබයිල් ඩිවයිස් ගත්තොත් අනිවාර්යයෙන්ම ටච් ඉන්ටර්ෆේස් එකක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගත්තොත් ඔන්න ඕවා තමයි මේන්ලි මොබයිල් කම්පියුටිං ගත්තොත් ඒකේ තියෙන විශේෂ ලක්ෂණ විදිහට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. හරි? ඊට අපි කීපයක් ලියාගමු. ලියන්න ඊළඟ टॉपिक එක දාගන්න මොබයිල් කම්පියුටිං ජංගම පරිගණකකරණය. මොබයිල් කම්පියුටිං ජංගම පරිගණකකරණය. කම්පියුටිං මේ ප්‍රොසෙස් එකක්. කම්පියුටර්ස් වෙනයි කම්පියුටිං වෙනයි. හරි. හරි අපි ලියන්න ඕනේ. ලියන්න මෙහෙම මොබයිල් කම්පියුටිං කියන එක යන්න ජංගම පරිගණකකරණය යනු ජංගම පරිගණකකරණය යනු ජංගම පරිගණකකරණය යනු ජංගම පරිගණකකරණය යනු ජංගම උපාංග හා ජංගම උපාංග හා ජංගම උපාංග හා රැහැන් රහිත ජාල ජංගම උපාංග හා රැහැන් රහිත ජාල ජංගම උපාංග හා රැහැන් රහිත ජාල භාවිත කරමින් රැහැන් රහිත ජාල භාවිත කරමින් රැහැන් රහිත ජාල භාවිත කරමින් පරිගණකගත කාර්යයන් සිදු කිරීම. පරිගණකගත කාර්යයන් කියලා වරහන් ඇතුලේ කම්පියුටිං ඔපරේෂන්ස් කියලා දාගන්න. පරිගණකගත කාර්යයන් වරහන් ඇතුලේ කම්පියුටිං ඔපරේෂන්ස්. පරිගණකගත කාර්යයන් කම්පියුටිං ඔපරේෂන්ස් සිදු කිරීමයි. පරිගණකගත කාර්යයන් කම්පියුටිං ඔපරේෂන්ස් සිදු කිරීමයි. පරිගණකගත කාර්යයන් කම්පියුටිං ඔපරේෂන්ස් සිදු කිරීමයි. ඊට පස්සේ ලියන්න ජංගම පරිගණකකරණයේ විශේෂතා විශේෂාංග. ජංගම පරිගණකකරණයේ විශේෂතා නැත්නම් විශේෂාංග. ජංගම පරිගණකකරණයේ විශේෂතා නැත්නම් විශේෂාංග. පළවෙනි එක මොකද්ද? අතේ ගෙන යාමේ හැකියාව. පෝටබිලිටි එක. අතේ ගෙන යාමේ හැකියාව. පෝටබිලිටි. අතේ ගෙන යාමේ හැකියාව. ඊළඟට Wi-Fi Bluetooth වැනි Wi-Fi Bluetooth වැනි Wi-Fi Bluetooth වැනි සම්බන්ධතාවයන් සමග සම්බන්ධ වීමේ හැකියාව. Wi-Fi Bluetooth වැනි සම්බන්ධතාවයන් සමග සම්බන්ධ වීමේ හැකියාව. Wi-Fi Bluetooth වැනි සම්බන්ධතාවයන් සමග සම්බන්ධ වීමේ හැකියාව. ඊට පස්සේ කරේ නැද්ද? ඉතින් ලොකේෂන් කියන්නේ අපිට ලොකේෂන් සර්විස් තියෙන්නේ. උදාහරණයක් Google Maps. ඉතින් අපිට එකන් කම්පියුටර් එකකින් ඔක් කරන්න බෑනේ. මොබයිල් කම්පියුටර් ලේසියෙන් අපිට ඔය ලොකේෂන් අපිට වාට ගෙදර ඔව් මොබයිල් කම්පියුටර් වා ගෙදර කට යනවා කොහෙද? වාට ලොකේෂන් එක මම ඉන්නේ මෙන්න මෙතන. ඕන්න එන්න. හරිද? ඒ වගේ අපිට ලොකේෂන් එක ෂෙයා කරගන්න දැනගන්න වගේ දේවල් ලේසියෙන් කරගන්න පුළුවන්. හරි? එහෙම එකක් ලියා ගන්න මේ
පහසුවෙන් ස්ථාන පිළිබඳ දැනගැනීමට හැකිවීම. පහසුවෙන් ස්ථාන පිළිබඳව දැනගැනීමට හැකිවීම. පහසුවෙන් ස්ථාන පිළිබඳව දැනගැනීමට හැකිවීම. පහසුවෙන් ස්ථාන පිළිබඳව දැනගැනීමට හැකිවීම. වරහන් දාලා Google Maps කියලා එකක් දාගන්න. එතකොට තේරෙනවා මොකක්ද කියලා කියන්නේ. ඊළඟට බැටරි බලයෙන් ක්‍රියාත්මක වීම. බැටරි බලයෙන් ක්‍රියාත්මක වීම. බැටරි බලයෙන් ක්‍රියාත්මක වීම. බැටරි බලයෙන්. බැටරි බලයෙන් ක්‍රියාත්මක වීම. ඊළඟට ස්පර්ශ අතුරු මුහුණක් තිබීම. ස්පර්ශක අතුරු මුහුණක් touch interfaces. ස්පර්ශක අතුරු මුහුණක් තිබීම touch interfaces. ස්පර්ශක අතුරු මුහුණක් තිබීම. ස්පර්ශක අතුරු මුහුණක් තිබීම touch interfaces. touch interfaces. ස්පර්ශක අතුරු මුහුණක් තිබීම. right. ඊළඟට අපිට දීලා තියෙනවා මේ ජංගම පරිගණකකරණයේ යෙදුම් ඇප්ලිකේෂන්ස් මොනවද? ඒ කියන්නේ ඔයාලට මොබයිල් කම්පියුටිං වලින් කරගන්න පුළුවන් දේවල්. මොන වගේද? voice and video call. ඔයාලට voice call ගන්න පුළුවන්. ඒ වගේම video calls ගන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට Skype, WhatsApp, FaceTime වගේ දේවල් පාවිච්චි කරලා අපිට ඒව කරගන්න පුළුවන්. ඒ වගේ තමයි messaging. ඔයාලට WhatsApp ද, Viber ද, imo හරි මොන හරි පාවිච්චි කරලා messaging වගේ දේවල්. ඒ වගේ තමයි SMS. SMS වලින් අපිට messaging කරගන්න පුළුවන්. ඒක තමයි ස්ට්‍රීම් කරන්න පුළුවන් ඔයාලට. Facebook, YouTube, Spotify මොන හරි වලින් මොන හරි ස්ට්‍රීම් කරන දේවල් කරගන්න පුළුවන්. ගේමින් ඔයාලට මොබයිල් ගේමින් කරන්න පුළුවන්. සහ ඔෆිස් ඇප්ලිකේෂන්ස්. ඒතර ඔෆිස් වල සාමාන්‍යයෙන් ඔය පොඩි ડોකියුමන්ට් ක්‍රියේට් කරන දේවල්, එඩිට් කරන දේවල් වගේ දේවල්, Excel sheets කරන දේවල් අපිට මොබයිල් ඩිවයිසස් වලින් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. Maps and GPS. අපි ඉස්සලා කිව්ව කතාව. අපිට map location හොයාගන්න පුළුවන් සහ GPS පාවිච්චි කරලා ඒවා. සහ මොබයිල් බැංකින් ස්පෙෂලි දැන් අපිට බැංකුවට යන්න ඕනේ නැහනේ. ගොඩක් වැඩ කරගන්න ඇප් එක තියාගත්තාම මොබයිල් එකෙන් ඕන මගුල කරගන්න පුළුවන්. සල්ලි දාන්නද සල්ලි ගන්න බෑ. ගන්න බැංකුවට හරි ATM එකට යන්න ඕනේ. ෆෝන් එකෙන් සල්ලි එන්න කම යන්නේ. සල්ලි account එකට transfer කරගන්න පුළුවන්. අතර සල්ලි ගන්න බෑ. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. සහ ඉතින් e-commerce services. ඉතින් අපිට ගොඩක් e-commerce platforms වලින් මොනවා හරි දැන් අපි item එකක් ගත්තොත් කෙලින්ම mobile phone එක හරහා දැන් අපිට ඕන දැන් Apple devices වල කෙලින්ම තියෙන Apple account එක හරහා සල්ලි ගෙවන්න පුළුවන් අපිට කෙලින්ම. Apple Pay කියලා අපි කියේ. Android වල නම් මම දැකලා නැහැ option එකක් නැහැ. මේකේ පුළුවන් ඉතින් ඔය සාමාන්‍යයෙන් ඕන එකට මේක හරහා ගෙවන්න පුළුවන්. හැබැයි service fee එක පට්ට ගන්න. ඔය මම සමහර බූස්ට් කරන ඒවාට ගහන රුපියල් 4000ක විතර බූස්ට් එක ගහුවොත් 1500ක් විතර සර්විස් ෆී එනවා. මාර ගණන් Apple එකේ ගණන් මම දැන් කරන්නේ නැහැ වැඩි එකේ. right. ඉතින් ඔය වගේ ඒවා නම් ලියන්න තරම් දෙයක් නැහැ. අපිට normal ඕවා තමයි applications විදිහට ගන්න mobile communications වල ඕවා සාමාන්‍යයෙන් අපි කරන කියන දේවල්. ඕවා ලියන්න තරම් දේවල් නෙමෙයි. ඊළඟට අපිට ආයෙ දීලා දෙනවා mobile computing වලින් මොනවද තියෙන අවුල් කියන්නේ අපිට අභියෝග මොනවද challenges mobile computing. ප්‍රධානම තමයි battery life. කියන ඔයාලට unlimited use කරන්න පුළුවන් බැටරියක්. බැටරි වැස්සාම අපිට වැඩ කරන්න නැතුව ඒක charge එකට ගන්න වෙනවා. ඒතන අනිවාර්යෙන් ගොඩක් අපි mobile computing mobile device එකක් ගද්දී වලන එකක් තමයි battery life එක කොච්චරලා තියෙනවද. ඒක වැදගත් දෙයක්. ඒක අභියෝගයක් battery life එක කියන එක maintain කරගන්න එක බැටරිය විශේෂයෙන්ම charge කරනකොට හරියට charge කරගන්න ඕනේ phone. මොකද ඒක නිකන් ඔහේ charge ගහනොත් බැටරිය සවුත් වෙනවා. ඒවා බලන්න ඕනේ. අර battery life එක කියන එක ලොකු challenge එකක් අපිට. අපිට හැමතිස්සෙම ඕක ආරෝපණය කරගෙන charge කර කර ඉන්න බෑනේ. charge කරලා use කරගන්න. ඒක ඊට පස්සේ අපිට ඒක maintain කරන්න ඕන වෙනවා. හරි. ඒ වගේ තමයි security එක. virtual security වගේම physical security. දැන් ගෙදර PC එක සාමාන්‍යයෙන් නැති වෙන්න ඉඩ කඩ අඩුයිනේ. හැබැයි phone එක නැති වෙන්න ඉඩ කඩ වැඩි. අපි එළිය පහලිය අරන් යනවා, තැන් තැන් වල දානවා. අරක ගෙදර තියෙනවානේ. ගෙදර මංකොල්ල ගෑවොත් විතර ඕක නැති වෙන්නේ.
ෆෝන් එකක් ලැප් එකක් එහෙම නෙමෙයි නැති වෙන්න පුළුවන් chance එක මම කිව්වා virtual security වලට threat එකක් වගේම physical security threat එකකුත් තියෙනවා උතන. හරි. ඒත් ඒකත් අතරම අපිට තියෙන එක challenge. ඒ වගේ තමයි connectivity issues. ඒ හැමතැනටම හොඳ connection එකක් නැහැනේ. තැන් වලට ගියාම සිග්නල් අවුල් නම් දැන් සමහරවිට අපි මෙහෙ වැඩ කරනවා. මට මතක එකපාරක් මම ඔය ගම අපේ ගමේ තාත්තලා ගමේ ගියා ඒත් ක්ලාස් තියෙන දවසක මම ඔන්ලයින් ක්ලාස් ටික කරනවා කියලා එහෙ ගියා සිග්නල් නෑ අන්තිමට. නැග්ග වී ක්ලාස් කරන්න බෑ. අර ඒ වගේ සිග්නල් ඉෂු මොබයිල් කම්පියුටින් වලදී ඒ වගේ ප්‍රශ්න තියෙනවා සහ performance. ඔය ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් එක දානකොට දැන් ෆෝන් වලට මහා ලොකු processing power එකක් නෑනේ. සාමාන්‍ය ලොකු මැෂින්ස් වලට වගේ processing powers එන්නේ නෑ මොබයිල් එකේ. ලිමිටඩ් ප්‍රමාණයක් එන්නේ. ඉතින් මහා ලොකු වැඩ කරගන්න බෑ. සර්වර් එකක් රන් කරන්න බෑනේ ෆෝන් එකේ දාගෙන. අර ඒ වගේ. හරි. අර ඒ වගේ ඉතින් පොඩි පොඩි අභියෝග අපිට තියෙනවා මොබයිල් කම්පියුටින් වල. අපි ඒකත් කීපයක් ලියාගමු. right ලියන ජංගම පරිගණකකරණයේ අභියෝග. ජංගම පරිගණකකරණයේ අභියෝග. ජංගම පරිගණකකරණයේ අභියෝග. පළවෙනි එක ලියන්න. සීමිත බැටරි ආයු කාලයක් පැවතීම. සීමිත බැටරි ආයු කාලයක් පැවතීම එක අභියෝගයක්. සීමිත බැටරි ආයු කාලයක් පැවතීම. සීමිත බැටරි ආයු කාලයක් පැවතීම. හරිද? ඊළඟට අපි එක දෙපැත්තම විදිහට ලියන්න ඕන. ලියන්න මෙහෙම භෞතික හා මෙහෙම ඔක අතාත්වික කියන එක තමයි virtual කියලා කියන්නේ. අතාත්වික කිව්වම අපි ඒක වරහන් ඇතුලේ virtual security කියලා දාගමු නැත්නම් අපිට තේරෙනවද මෙහෙම ලියන්න? භෞතික හා අතාත්වික කියලා දාලා වරහන් ඇතුලේ virtual කියලා දාගන්න. භෞතික හා අතාත්වික ආරක්ෂක තර්ජන ඇති විය හැකි වේ. භෞතික හා අතාත්වික ආරක්ෂක තර්ජන ආතාත්වික තර්ජන ඇති විය හැකි වේ. භෞතික හා අතාත්වික ආරක්ෂක තර්ජන ඇති විය හැකි වේ. ආරක්ෂක තර්ජන ඇති විය හැකි වේ. ඊළඟට ජාලවලට සම්බන්ධ වීමේදී ගැටලු ඇති විය හැකි වේ. ජාලවලට සම්බන්ධ වීමේදී ගැටලු ඇති විය හැකි වේ. ජාලවලට සම්බන්ධ වීමේදී ගැටලු ඇතිවිය හැකිවීම. ජාලවලට සම්බන්ධ වීමේදී ගැටලු ඇතිවිය හැකිවීම. ඊළඟට සාපේක්ෂව අඩු සැකසුම් බලයක් තිබීම. සාපේක්ෂව අඩු සැකසුම් බලයක් තිබීම. ඒ කියන්නේ processing power එක ටිකක් අඩුයි. mobile computing devices වල සාපේක්ෂව අඩු සැකසුම් බලයක් තිබීම. සාපේක්ෂව අඩු සැකසුම් බලයක් තිබීම. සාපේක්ෂව අඩු සැකසුම් බලයක් තිබීම. right ඔක තමයි එතකොට අපි mobile computing කියන කොටසදී ඉගෙන ගන්න තියෙන්නේ. right අපි ඊට පස්සේ ඊළඟ කම්පියුටින් ජාතිය තමයි අපිට කතා කරන්න තියෙන්නේ cloud computing. හරිද? අද කාලේ ගොඩක් යූස් කරන ටෙක්නොලොජි එකක් තමයි මේ cloud computing කියලා කියන්නේ. ආ යූස් කරන cloud computing services මොනවාද? ඔයාලා යූස් කරනවා මං හිතන්නේ. මේ cloud computing ම නෙමෙයි. හැබැයි ඒකෙන් දැන services සාමාන්‍යයෙන් ඔයාලා යූස් කරනවා. Snapchat අපිට ගන්න බෑ. Snapchat මම දන්නේ මම යූස් කරලා නැහැ ලොකුවට. ඔය දැන් ඔයාගේ Facebook Instagram දැන් ඒකේ post කොහෙද තියෙන්නේ?
ඔය හරි සර්වර් එකනේ. ක්ලවුඩ් එකක් වගේ තමයි අපිට ඕන වෙලාවට account එකට ගියාම මේ ටික අපිට access කරන්න පුළුවන්. සහ අපි කොහේ හරි දැනක post upload අපි දන්නේ නැහැ exactly කොහෙද ඕක තියෙන්නේ කියලා. හැබැයි කොහේ හරි cloud එක තමයි තියෙන්නේ cloud service එක කොහේ හරි දැනක. හරිද? ඒ කියන්නේ ඔය cloud service එකේ වෙන්නේ සරලව නිකන් මෙන්න මෙහෙම cloud computing කියලා මෙහෙම දෙන්නේ. දැන් computing කියන එක කරන්න අපිට computing device එකක් එපේ. හරිද? කියන්නේ computing කියන වැඩේ කරන්න අපිට computing device එකක් ඕනේ. ඒකට සහ අවශ්‍ය දේවල් ඕනේ අපිට. internet connection ඒව ටික ඔක්කොම ඕනේ. cloud computing කියලා කියන්නේ අපිට ඒ වැඩේ කරගන්න chance එක තියෙනවා. හැබැයි අපිට අපේම කියන devices ඕනේ නැහැ. උදාහරණයක් විදියට නිකන් දැන් ඔයගොල්ලෝ හිතන්න වාගාව තියෙනවා ෆිල්ම් ටික. GB 200 කියලා තියෙනවා කියන දන්නු ෆිල්ම්. දැන් ඔයාලට මේ ටික ගබඩා කරලා තියාගන්න එපේ. මොනවද ඔප්ෂන්ස් ඔයාලට තියෙන්නේ? 200 GB movies ටිකක් තියෙනවා. දැන් ඔයාලට ඒ ටික ස්ටෝර් කරලා තියාගන්න මොනවද ඔප්ෂන්ස්? කයි මෙමරි කාඩ්ඩයක් වාරන් ඉදිරි ස්ටෝර් කරලා නැත්නම් පෙන් ඩ්‍රයිව් එකක් අරගෙන මොකක්ද දෙවෙනි කිව්වේ? ඔව් ඒ මම අහන්නේ මොනවද කියලා. දැන් එකක් දැන් හරිය මෙමරි කාඩ් එක දාන්න පුළුවන්. පෙන් ඩ්‍රයිව් එක දාන්න පුළුවන්. නැත්නම් SSD එකක් අරන් දාන්න පුළුවන්. හાર્ඩ් එකක් අරන් දාන්න පුළුවන්. දැන් ඔක්කොම ආ ඩිවයිස් එකක් ගන්න බෑ යතට. නිකන් දෙන්නේ නෑනේ. ඩිවයිස් එකක් ගන්න ඕන. ක්ලවුඩ් කම්පියුටර් නිකන් දෙනවා. සමහරක් ඒවා. දැන් ඔයාලට Google account එකක් තියෙනවා? නොමිනි. පර්චේස් කරන්න ඕනේ. ඒ කියන්නේ හැමෝටම Google account එකක් හදන user හැම කෙනෙක්ටම GB 15ක් Google එකෙන් දෙනවා. ඔයගොල්ලන් Google Drive එකේ විදිහට GB 15ක් තියෙනවා. ඒතර ඒ GB 15 ඇතුලේ ඔයාලට මොන හරි දේවල් ස්ටෝර් කරලා තියන්න පුළුවන්. 15යි. ඔයාලට තව වැඩිපුර ඕන නම් ඔයද මහ ලොකු ගණන් වෙන්නේ නැහැ පොඩි ගණනක් වෙන්නේ. පර්චේස් කරලා ගන්න පුළුවන්. හරිද? මම හිතන පොඩි ගණනක් 2 TB 1 TB එකක් මාසෙට රුපියල් 2000ක් වගේ එහෙම වෙන්නේ ඉතින්. මහ ලොකු ගණන් නෙමෙයි ඉතින්. කොහොම හරි දැන් අතර ඔයගෙ දෙන්නේ අපිට ඇත්තටම අපේ ඩිවයිස් එකක් ඕනේ නැහැ. අපි ගාව ෆිසිකලි එක නැහැ. අපි මොකද කරන්නේ? අපි පොඩි ගාණක් ගමලා වෙන කට්ටිය ෆ්‍රී දෙන ඒවත් තියෙනවා. වෙන තැනක ඉඩක් ගන්නවා. අරන් අපේ දේවල් දාලා තියෙනවා. කියන්නේ ඇත්තටම මේ ෆිසිකල් රිසෝස් එක අපි ගාව නැහැ. හැබැයි අපේ වැඩේ අපි කරගෙන. හරිද? දැන් උදාහරණයක් විදිහට ඔයාගේ කම්පියුටර් එකට Photoshop රන් කරන්න බෑ. මොකද කරන්නේ? අපේ කම්පියුටර් එකේ රන් කරන්න බැරි වුණාට සර්වර් එකක ඕක රන් වෙනවා ඇතිනේ. ඉතින් අපි කරන්නේ Photoshop රන් වෙන සර්වර් එකට පාවිච්චි කරලා ඒක වැඩ කරගන්න. එහෙම කරන්න පුළුවන්. කියන්නේ අපි ගාව Photoshop රන් කරන්න පුළුවන් කැපැසිටි එකක පරි කම්පියුටර් එකක් නැහැ කියලා Photoshop ඉගෙන ගන්න නැතුව ඉන්න ඕනේ නෑ දැන්. cloud search ඒවනේදී සල්ලි ගෙවන්න ඕනේ. ඒවා නිකන් හම්බෙන්නේ නැහැ. ඒ වගේ සර්විස් අපි සල්ලි ගෙවලා Photoshop ඒකට අපිට ඕනේ හොඳ strong internet connection එකක් විතරයි. ඒක නැත්තම් කරන්න බෑ. cloud computing කියන එක සම්පූර්ණයෙන්ම fail internet නැත්තම්. ඒතර අපිට හොඳ internet connection එකක් තිබ්බොත් අපි ගාව i3 machine එකක් තිබ්බත් Photoshop වැඩ කරන්න පුළුවන්. අපි කරන්නේ අර ගොල්ලන්ගේ server එකක තියෙන Photoshop එක අපි වැඩ කරනවා. ඒ වගේ දැන් අපිට ඇත්තටම අපිට software hardware අපි පාවිච්චි කියන්නේ අපි purchase කරන්නේ නැතුව cloud computing කියන concept එකේදී වෙන්නේ පිට තැනක තියෙන resources අපේ වගේ use කරන්න පුළුවන් හැකියාව දෙන එක. ඒතකොට ඔකට අනිවාර්යයෙන්ම ඕන දේවල් මොකද්ද? අපිට අනිවාර්යෙන් මොකක් හරි computing device එකක් සහ internet connection එකක් අනිවාර්යෙන්ම ඕනේ. ඔය දෙක නැත්නම් cloud computing අපිට use කරන්න බැරි වෙනවා. හරිද? right මේ දෙන අපිට සාමාන්‍යයෙන් දාලා දෙන භෞතික දෘঢ়ාංග හා මෘදුකාංග හිමි කර ගැනීම හා නඩත්තු කිරීමකින් තොරව පරිගණක බලය ගබඩා කිරීම හා යෙදුම් වෙත ප්‍රවේශ වීමට භාවිත කිරීමට පරිශීලකයන්ට ඉඩ සලසමින් අන්තර්ජාලය හරහා පරිගණක සම්පත් බෙදා හැරීමේ ආකෘතියක් කියන එක තමයි සාමාන්‍යයෙන් අපි cloud computing කියන එකෙන් සරලව කියන්නේ. right?